හලෝ වෙලාව හරි 9 ඉන්නේ නම් 23ක් වගේ පේන්නේ. කමන්නේ මේ දැන් කට්ටිය විදින කාලෙනේ හින්දා ඉතින් තමයි කට්ටිය අඩුයි කියලා මම හිතනවා. But still you can enjoy the session. Right. අද අපි very important point එකක් කතා කරන්න යන්නේ. මම ඒ point එකට වෙලාව ගන්න ඕන හින්දා paper discussion කේ main කතා කරන්න බලාපොරොත්තු වෙන ඒරියා එකත් පොඩ්ඩ වෙනස් කරා. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද laser process 1. ඒ වුණාට මම ඒකෙන් නැතුව MCQ එකකින් පටන් ගන්න හිතුවා. මොකද මේ MCQ එකේ තියෙන MCQ තුනයි ඒකේ ස්ට්‍රැටජි එක එච්චරම අමාරු නෑ ඩිස්කස් කරන්න. හැබැයි තියරි පාර්ට් එක ටිකක් තාම අපි තියරි ඩීල් එකේ පොඩක් ගැඹුරට යන නිසා ඒකට පොඩි වෙලාවක් තියාගන්න ඕන කියලා හිතුවා. රයිට්. හරි. මම කෙලින්ම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පටන් ගන්න. කාට හරි මාව ඇහෙන්නේ නැත්නම් ප්ලීස් කියන්න. හරිද? ඇහෙනව නේද? හලෝ. ඇහෙනවා ඩොක්ටර්. right. ඇහෙනවා. right. okay. ඔයාලට මං ෂෙඩියුල් එක ෂෙයා කරලා තියෙන්නේ මං මොකද වෙන්නේ කියලාත් මං කලින් ඔයගලන්ට කියලා තියෙන හින්දා මම අලුතෙන් මේක පැහැදිලි කරන්න වෙලාව ගන්නෙ නෑ මේ මම දැන් කිව්වා වගේම සෙෂන් එක පොඩ්ඩක් අපි අප්ඩේට් කරා අර ඒකට ගැලපෙන විදිහට කරන්න ඕනේ කියලා හිතලා හරි මං හිතන්නේ ගොඩාක් එන්තුසියස්ටික් අය ඉන්නවනම් එහෙම නැත්නම් එක්සෑම් එක කරන්න මාස්ටර් ගේ අය ඉන්නවනම් මේ වෙද්දි මම ඒ පොසිෂන් එක බලලා ඇති කියලා මං හිතනවා ලබන සතියේ මං හෝම්වර්ක් එකක් එවන්න බලාපොරොත්තු වෙන පොඩි ස්ක්‍රිප්ට් එකක් මොකද මං රචනාවක් ලියන හැටි සෙට්නින් එකක් ඩෙවලොප් කරන්න හැටි මං ඔයාලට කියලා දෙනවා මං බලාපොරොත්තු වෙන ඒ විදිහට ඔයගොල්ලෝ සෙට්නින් ඩෙවලොප් කරන්න ඉගෙන ගන්න කියලා ඒකම තමයි බ්ලිව් ක්ලා යුඑබෝ එකේ තියෙන්නේ ඒකම තමයි එක්සෑම් එකේදී බලාපොරොත්තු වෙන්නේ හරිද ඒක තමයි අද මං ඔයාලට කියලා දෙන්නේ right ඊට අමතරව මම කලින් වලට දැන් ගිය සතියේ මම වලට අතරම කියලා දුන්න මේ ඇඩ්ජෙක්ටිව්ස් ගැන මම හිතන්නේ ඒක මේ මහා ලොකුවට මහන්සිලා කරන්න ඕනේ මේ ටොපික් එකක් කියලා මේ රිපීට් කරලා කියලා දෙන්න තරම් දෙයක් තියෙනවා කියලා මේ වලට ප්‍රශ්නයක් තියෙනවා අපි යන විදිහට අපි ඒක ඩිස්කස් කරමු මම මේකේ සමහරලාට ඔබ කියව දාලා ඇති ආයෙවන මේ උත්තරත් මේ තියෙනවානේ ඔයාලට තනියෙන් කරගන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට මේ ඔයාලට එවන්න පුළුවන් මෙන්න මේ කෙනෙක් මට එවලා තිබ්බ උත්තරයක් ඒක මම බලලා අපෝ එවලා ඇති මේ ඒක ඉතින් මම දන්නවා ඉතින් ඔයගොල්ලෝ මහන්සි වෙනවා කියලා කරන්න නමුත් ඉතින් වෙලාවත් පොඩි ගැටලුවක් තියෙනවා ඊළඟට මම මේ ඩෙනිෂ් මෝෆීම කියලා මගේ නෝට් එකක් තියෙනවා මම ඒක මේකට ඇඩ් කරා මම කියලා දෙන්න වෙලාවක් නාස්ති කරේ නෑ මේක මම දවසක මේ මුන්ලියකට කිට්ටුව මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ කතා කරනකොට කොහොමද වචන හඳුනගන්නේ තේරෙන්නේ නැති වචනයක් කොහොමද කෑලි වලට කඩලා තේරුම් ගන්න කියලා. හරිද? මම ඒක තමයි මේක මම ඔයාලට කියලා දෙන්නේ මේ ඩෙනිෂ් මෝෆිම කියන එක මේ FEU ක්ලාස් වල උගන්වන මේ මේන් ටොපික් එකක්. ඩෙන්මාර්ක් වල හිටපු අයට තමයි ඒගොල්ලන්ගේ ફોකස් එක දෙන්නේ. මොකද ඒගොල්ලන්ට අර ටිකක් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ බලාපොරොත්තු වෙන නිසා. හරිද? මේ හැබැයි සාමාන්‍යයෙන් මොඩියුල් 3 කෙනෙකුට එහෙම නම් මේක තේරෙන්නේ නැහැ මේක ටිකක් අමාරු ටොපික් එකක්. මේක මම ඔයාලට මේ කවුරු හරි ඉන්ට්‍රස්ට් නම් මම ඒක මේ ඩිස්කස් කරන්න පටන් ගන්නම්. මේක පොඩි වෙලාවක් යන ටොපික් එකක්. මේ කොහොමද අපි කොමන් වචන කඩලා තේරුම් ගන්න කියලා මේ අවුලෙවයා කියන එකට අවු ලෙවයා ලෙවයා කියන දෙනවා අවු කියන කෙන ඕෆ් ඒ වගේ නිකන් අවු කියලා කියන්නේ ඕෆ් ස්ලුට් ස්ලුට් කියන්නේ ඉවරයි අවු ස්ලුට් කියන්නේ ඉවරටම ඉවරයි වගේ නිකන් අන්න ඒ වගේ නිකන් ඒ වගේ අදහසක් කෙන එකක් ඔය ඒක තියෙනවා මම දාලා කැමති කෙනෙක් ඉන්නවා ස්ටඩි කරන්න නෑ හැබැයි ඔයගලන්ට ඕනේ ඔක්කොම ටික මේකේ තියෙනවා මම ඒක හොඳටම ෂුවර් එකෙන් දන්නවා මේ නිකන් තියරි අවුලක් නෑ වගේ කියලා තීරණ එකක් ඉන්නවා නම් පුළුවන් නම් මේක කරන්න එහෙම නැත්නම් සෙකන්ඩ් ටයිම් කරන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේක ස්ටඩි කරන්න මේකත් ඔයාලගේ දැනුම ටිකක් ඩෙප්ත් එකට අරන් යන්න පුළුවන් ටොපික් එකක් රයිට් ඕකේ ඊට පස්සේ මම අද මේන් ටොපික් එකට යනවා. අද මගේ මේන් ටොපික් එක තමයි සෙට්ලිං ඔබ්ජෙක්ටිව් එක. එහෙම නැත්නම් ලෙල් ස්ටිලිං කියන එක. මේ ලෙල් ස්ටිලිං කියලා කියන්නේ කාගේ මයික් එකක් ඔන් වෙලා තියෙනවා. මම හිතන්නේ හදලා ඇති නේද? මේ අපරාධ දැන් මේ කවුරු හරි වල දෙන මැසේජ් එකක් කරලා ලින්ක් එක ගාව නේද? කරන්
Mm, okay. හරි මෙතන ලෙල් කියලා කියන්නේ පද කියන එක. හරිද? ඒ කියන්නේ නිකන් පද පිහිටවීම කියලා අපි සිංහලෙත් කියන්නේ අර නිකන් කෑලි කෑලි වාක්‍යයක තියෙන කෑලි පිහිටවීම ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ වාක්‍යයක් කොහොමද අපි ඩෙවලොප් කරන්නේ කියන එක. හරි? ඒක තමයි මේන්ලි බං කතා කරන්නේ. ඒක මේන්ලි කතා කරන්න ගියාම මේ වාක්‍යයක පද නැත්නම් වචන කොහොමද හිටින්නේ කියලා මම මේ ගොඩක් කරලා මෙන්න මේ කෙටි මේ ඕල් ට්‍රුක් ටික මේ නිකන් කෙටි නිකන් මොකද ඒක කියන්නේ කෙටි විදිහට තමයි මම ලියන්නේ හරිද ඒක මම ඔයාලට මම මේ මෙතන දීලා තියෙනවා මගේ මේක නොයිල් එක ඔයාලට තේරෙයි මොකද්ද වෙන්නේ කියලා හරිද මම මේක මේ නෝට් එක තියෙනවා නමුත් නෝට් එකට වඩා මම මේක ඔයාලත් එක්ක ඩිස්කස් කරන එක තමයි වැදගත්ම කියලා මම හිතන්නේ ඒ හින්දා තමයි මම මේ පටන් ගත්තේ හරිද දැන් සාමාන්‍ය ප්ලීස් මියුට් කරන්න මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මියුට් කළාද කියලා මේ ස්කන්ධ මියුට් කියලා දාන්නත් පුළුවන් මට ඕන නම් මේ මම මේ කොහොම හරි හරි ඒක ප්‍රශ්නයක් මේ කොහොම හරි මම ඔයාලට මම බින්දුවේ ඉඳලා මම ඔයාලව ඩෙවලොප් කරන වාක්‍යයකට යනකල් හැබැයි මේක මම මැතමැටික් ඇල්ගොරිතම් එකකට ඩෙවලොප් කරනවා හරිද ඒ හින්දා ඕගොල්ලෝ මාව ෆලෝ කරොත් විතරයි තේරෙන්නේ හොඳේ හරිද මම ඒකට මේ ඔයාලට මේ බනින්නේ නැහැ මම මුකුත් කියන්නේ නැහැ ඔයාලන්ට ෆලෝ කරගන්න බැරි වුණත් නමුත් ඒක ඔයාලගේ වැඩක් මේ ඒක ෆලෝ කරන එක right sorry කවුරු හොඳට මතක් කරනවා right simple simple ගත්තොත් එක හරිද පළවෙනි එක තමයි ඕනිම වාක්‍යයක ක්‍රියාපදයයි නාමපදයයි තියෙනවා හරිද දැන් පැසිව් එක තමයි නාමපදය නේ පැසිව් කියන එක මම කියවනේ very rarely ඉන්නේ මුළු රචනාවටම එක වාක්‍යය ලියන්නේ ඉන්න ඒක ගැන අපි ඉතරම මහන්සිලා ඉගෙන ගන්න ඕනේ මම ඒක ඕගොල්ලන්ට මේ වෙද්දි මම ටච් කරලා දෙනවා ඕනි මේක තියෙනවා subject subject plus object simple නේ ඒක අපි දාන්නවා හරි ඕනිම තැනක subject plus object කියන එක තියෙනවා දැන් subject plus object වලින් තමයි පටන් ගන්න. මේක lel setting එකක්ද whole setting එකක්ද කියන එක මත ඉතුරු දේවල් තීරණය වෙනවා. හරිද? මම ඔයාලට කිව්වා lel setting එකක් කියන්නේ මොකද්ද? lel setting එකක් කියලා කියන්නේ තනියෙන් පිටන්න බැරි එකකට තමයි අපි lel setting එකක් කියන්නේ. තනියෙන් පිටන්න බෑ කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ යන විට වැස්සා. යන විට වැස්සා මොකක්ද ඒ කියන්නේ ඒතකොට? කවුද එහෙම කියවෙන්නේ නැහනේ. අපිට මෙහෙම කියන්න බෑ. නදීෂා ගෙදර ගියා. යන්න පිටත් වුණා. යන විට අතරමඟ වැස්සා. දැන් පුළුවන් ඒකෙදින අර යන විට අතරමඟ වැස්ස කියන කෑල්ල නදීෂා ගෙදර ගියා කියන කෑල්ල තිබුණ නැත්නම් තේරෙන්නේ නැහැ. අන්නේ යන විට අතරමඟ වැස්ස කියන කෑල්ල තමයි ලෙල් සෙටින් එක වෙන්නේ. ඒක තමයි අර මුල වාක්‍ය නැතුව තේරෙන්නේ නැති කෑල්ල. ඒ මුල වාක්‍ය නැතුව තේරෙන්නේ නැති වාක්‍යයයි මුල නිකන් සෙල්ෆ් ස්ටෑන්ඩින් නදීෂා ගෙදර ගියා. ඒතර ඒක සෙල්ෆ් ස්ටෑන්ඩින් එක නිකම්ම තේරෙනවා. ඒක තමයි හෝල් සෙටින් එක. අර තේරෙන්නේ නැති කෑල්ල තමයි ලෙල් සෙටින්. يعني මුල වාක්‍ය මත එහෙම නැත්නම් අර මේන් සෙටින් එකක් මත ඩිපෙන්ඩන්ට් වාක්‍ය තමයි ලෙල් සෙටින් එක. ලෙල් සෙටින් එකයි හෝල් සෙටින් එකයි අපි බඳින්නේ ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් එකේ. හෝල් සෙටින් දෙකක් නදීෂා ගෙදර ගියා ආනන්ද ගෙදර ඇවිත් හිටියා. ආනන්ද ගෙදර ඇවිත් හිටියා. තේරුමක් තියෙනවනේ. නාදීෂා ගෙදර ගියා. ඒකෙත් තේරුමක් තියෙනවා. ওই දෙක ආනන්ද ගෙදර ගියා සහ
නදීෂා සෝරි නදීෂා ගෙදර ගියා සහ ආනන්ද ගෙදර ඇවිත් සිටියා කියලා අපිට වාක්‍යයක් එකතු කරලා කියන්න පුළුවන්. හරිද? හැබැයි ඔය වාක්‍ය දෙකම හෝල් සෙටින් දෙකක්. එතකොට අපි මේ දෙක බඳින්නේ හෝල් සෙටින් කන්ජන්ක්ෂන්. හෝල් සෙටින් කන්ජන්ක්ෂන් හතරක්නේ අපි මේන්ලි යූස් කරන්නේ. නේද? Onisalo. සෝලෝ YouTube එකේ ඇති දැන් සෝලෝ. right? එතකොට O L for අනික සෝ. ඔය හතර තමයි මේන්ලි පාවිච්චි කරන්නේ. හ්ම්? හරිද? එතකොට ඔය හතර අපි මේන්ලි පාවිච්චි කරන්නේ සෙල්ස් ඇන්ඩි වාක්‍ය දෙකක් බඳින්න. හ්ම්? එතකොට ලෙල් සෙටින් එකක් කියලා කියන්නේ අර ඩිපෙන්ඩ් වෙන ඒවනේ. මම ඔයාලට ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් 14ක් ලියලා දුන්නා. ඒ 14 තමයි එන්නේ. හරි ඒ 14 ඔයගොල්ලෝ මං හිතන්නේ මේ විදිහට කටපාඩම් කරගෙන තියෙන්නේ. ඒ සෙටින් කන්ජන්ක්ෂන් 14 එකතු කරලා හෝල් සෙටින් එකකුයි අර කන්ජන්ක්ෂන් 14න් එකකුයි ලෙල් සෙටින් එක ලියපන් ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් එකක් මැදට දාලා ලියපු සම්පූර්ණ සෙටින් එකක් තමයි ඩෙවලොප් වෙන්නේ. හරිද? සමහර අයට පුළුවන් ලෙල් සෙටින් එකයි ලෙල් සෙටින් එකයි ලෙල් සෙටින් දෙකක් එකතු කරලා මැදට ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් එකක් දාලා ඒත් ලියන්න. හරිද? ඒකත් පුළුවන්. ඒතර අපි මේ පැටර්න් අපි ලියනවා හෝල් සෙටින් plus හෝල් සෙටින් හෝල් සෙටින් plus ලෙල් සෙටින් හෝල් සෙට් ලෙල් සෙටින් plus ලෙල් සෙටින්. ඒ විදිහට වාක්‍ය පැටර්න් තුනකට අපිට දෙනිෂ් වාක්‍ය ලියන්න පුළුවන්. ඔයාලා විභාගෙදී ওই පැටර්න් තුනටම ලියන්න ඕනේ. නේද? ඔයාලා විභාගෙදී ওই පැටර්න් තුනටම ලියන්න ඕනේ. අපි හෝල් සෙටින් එකයි ලෙල් සෙටින් එකයි වෙන් කරලා අඳුරගන්නේ හරිද? හෝල් සෙටින් එකයි ලෙල් සෙටින් එකයි වෙන් කරලා අඳුරගන්නේ ලෙල් සෙටින් ගොඩක් වෙලාවට අර මං කියෙව්වා වගේ තනියෙන් තියෙන්නේ නැහැ. ඒකට මීනින් එකක් දෙන්න තව මොකක් හරි වාක්‍යයක් තියෙනවා. අඩුම තරමින් තව ලෙල් සෙටින් එකක් හරි තියෙනවා. හරිද? ඒ දෙක එකතු වුණාම තමයි මීනින් එකක් ඩෙවලොප් කරගන්න පුළුවන්. නැත්තම් නිකන් ඒක මීනින් එකක් ඩෙවලොප් වෙන්නේ නැහැ. Da die Reine hade goal info. වහිනකොට ඒගොල්ලෝ ඇතුළට ගියා. දැන් ඒ වහිනකොට කියන එකයි ඒගොල්ලෝ ඇතුළට ගියා කියන එකයි දෙකේම හරියටම මීනින් එකක් වෙන වෙනම ගත්තා ඒගොල්ලෝ ඇතුළට ගියා. කොහෙන් කොහෙටද ගියේ? ඇයි ගියේ? ඒ වගේ නිකන් අදහසක් එන්නේ නැහනේ. වහිනකොට ඒකෙත් අදහසක් එන්නේ නැහනේ. ඒ දෙක හැබැයි එකතු නම් දාදී රයින හාදී කෝලින්. එතකොට පොඩි නිකන් ලැන්ග්වේජ් වයිස් පොඩි තේරුමක් එනවා. හරිද? ඒ හින්දා අඩුම තරමේ ලෙල් සෙටින් දෙකක් එකට තිබ්බොත් විතරයි තේරුමක් ගේන්න පුළුවන්. හරිද? ඔයාලා විභාගෙට ලියද්දිත් ඔය වාක්‍ය රටා තුනෙන්ම රචනාව ෆුල් වෙන්න ඕනේ. හරිද? හෝල් සෙටින් plus හෝල් සෙටින් හෝල් සෙටින් plus ලෙල් සෙටින් ලෙල් සෙටින් plus ලෙල් සෙටින්. හරිද? ඔය ඔය තුනම ඔයාලා පෙන්වන්න ඕනේ මට මේ තුනම පුළුවන් කියලා. හරිද? ඊට පස්සේ මම තව ඔයාලට තව එකක් කියලා දෙන්න තව විශේෂ වාක්‍ය රටාවක් ඇඩ්වර්බ් එකක් එක්ක ලියන එක. ඒකත් ඔයාලට පුළුවන්. ඉන්වර්ෂන් එකක් එක්ක ලියන එකත් ඒක තමයි highest level එක. ඒක පුළුවන් නම් අර ඔය වාක්‍ය රටා ටිකත් එක්ක ඒකත් ලෙල් සෙටින් එකක් මේ මොනවාද ඉන්වර්ෂන් එකක් එක්ක ලියන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාලට ඔලුව උස්සන්න පුළුවන්. nothing. simple as that. හරිද? මම ওই වාක්‍ය රටා මම ලියන පහක් තියෙනවා. මම පහම කියලා දෙනවා අද දවස් ඇතුළත. ඕගොල්ලන්ට ටිකක් ටෆ් ගතියක් දැනේ. මම හැබැයි ඒක ඩිෆයින් කරන්නේ ටයිම් එක. හරිද? දැන්ට විනාඩි 15ක් ගිහිල්ලා දෙන්නේ. මම I'll try my best to cover up within half an hour. Right? But I won't be going through these things. These are repeats which I have been telling you whole lot of the time, which is I am giving you again and again because they are very important to understand what they are meaning of, right? What is there, what is that meaning, right? When we come to for the කියන එකේ තේරුම because කියන එකනේ. හරිද? හැබැයි ඒක for the කියන එක අපි දන්නවා අර කාඩම් කරපු ලිස්ට් එකේ 14න් එකක්. ලෙස් සෙටින් කන්ජන්ක්ෂන් එක. ඒකටම න්‍යායානුකූලව අනුරූපී වෙනවා for කියන එක because කියන එක. ඒක හැබැයි whole setting conjunction එක. හරිද? ඔයාලා රචනාව ලියාගෙන යනකොට
ලියපු පළවෙනි වාක්‍ය හෝල් සෙට්ටිං එක ගන්න. දෙවෙනි වාක්‍යත් හෝල් සෙට්ටිං එක ගන්න. ඔය පොදී කියලා දැම්මොත් වැරදි. එතකොට ඔයා අනිවාර්යෙන් ඒක දාලා තියෙනවා ෆෝදී කියන එක. ඔයාලා කියවගෙන යද්දි තේරෙනවා නම් මේක හෝල් සෙට්ටිං මේකත් හෝල් සෙට්ටිං. ෆෝ කියන එක මේ ෆෝදී කියන එක මෙතන වැරදි කියලා දී කියන එක ඇලගපුවම ෆෝ ඉතුරු වෙනවා. ඒ වගේ හදාගන්න පුළුවන්. ඒක රිපීට් කරලා බලන්න නම් මේ හැම හැම මේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන මේ හැම එකකම තේරුම් in and out ඔළුවෙන් මතක තියාගන්න ඕනේ. හරිද? මේකට සමාන lel setting conjunction එක මොකද්ද? මේකට සමාන hole setting conjunction එක මොකද්ද කියලා ඔයාලා ඔයාලගේ note එක හදාගෙන තියාගන්න. හරිද? මේ 4D කියන එකට උදාහරණයක් විදිහට වරන් ඇතුළේ අපි ලියත ඒක මම ලියන්නේ නැහැ මෙතන. 4 කියන එක ලියතයි. හරි මේක මම ලිව්වොත් මෙතන මේ ටොපික් එක වෙනස් වෙනවා. මේක යන්නේ ලෙල් සෙටින් කන්ජක්ෂන් කැටගරි එකනේ. ඒ හින්දා ඒව වෙනස් වෙනවා. හරිද? මේ no there immense in if that මේ ඔක්කොම මම අර දාපු 14 තියෙනවා. හරිද? ඒවා ඉතින් ආය අලුතෙන් මම මේ අලුතෙන් කියන්න දෙයක් නෙමෙයි. විස් කියන එක මේ මේල් බින්දර කියන එක නම් ටිකක් ඇඩ්වාන්ස් වචනක්. ඒක ඔයාලා දැනගන්න ඕනේ මෙල් බින්දර කියලා කියන අන්ලස් කියන එක. අද අන්ලස් අදර්වයිස් කියන එක වගේ. ඒක එච්චරම ඕන සෝෆෙම් කියන එකත් ඒවා ටිකක් ඇඩ්වාන්ස් මේ හරියට යනකොට මේ විස් කියන එක එහෙම දැනගත්තා නම් ඇති ඉතින් හොඳට. ස්කුන් ඔම් ඒවා මේ යට තියෙන ඒවා ඇඩ්වාන්ස් මේ ඕගොල්ලන්ට මම අර දීලා තියෙන 14 ලිස්ට් එකේ තියෙන විතරක් ගන්න අනික ඕනේ. හරි. right. හරි. දැන් මම එනවා මගේ මේකට. ලෙල් සෙට්නිං එකක්ද හෝල් සෙට්නිං එකක්ද කියලා සෙට්නිං එකක් අපි තේරුම් ගන්න අපි ඔළුවේ තියෙනවා. හරිද? අපි ඔළුවේ තියෙනවා තේරුම් ගන්න අපි කොහොමද? ඒක තනියෙන් මීනින් එකක් දෙනවද කියන එක වාක්‍ය ඛණ්ඩයක් කියන කන්ජන්ක්ෂන් එකට කලින් හරි පස්සේ හරි තියෙන වාක්‍ය ඛණ්ඩය අපි කියවල බලපුවම ඒකට තනියෙන් තේරුමක් දෙන්න පුළුවන්ද? අරක මත් නැතුව තේරුමක් දෙන්න පුළුවන් නම් ඒක හෝල් නැත්තම් ලෙල් සෙට්නිං. ඕක තේරුම් ගන්න තව පොඩි වෙන විදිහක් තියෙනවා. හරිද? ඇජෙක්ටිව් එකේ ප්ලේස් එක කොහෙද ඇජෙක්ටිව් එක තියෙන එක. ඇජෙක්ටිව් එක තියෙන තැන අනුව හරිද ඇජෙක්ටිව් එක ප්ලේස් එකෙන් ඉගෙන නැත්නම් ඇජෙක්ටිව් එක තියෙන තැන අනුව අපිට ගන්න පුළුවන් මේක හෝල් සෙටින් එකක්ද ලෙල් සෙටින් එකක්ද. හරිද? හෝල් සෙටින් එකක මොහොතට මතක තියාගන්න මෙන්න මම කියනවල හෝල් සෙටින් එකක ඇජෙක්ටිව් එක තියෙන්නේ subject verb adjective. ඔක තමයි හෝල් සෙටින් එකක තියෙන විදිය. මම ඔයාලට දැන් කලින් කිව්වා ඩෙනිෂල් අපි දන්න අනිත් දෙයක් තමයි මේ verb එක හැමදාම ඉතින් subject එක පස්සෙන් එන්නේ ඒක ගැන අහන්න දෙයක් නැහැ නේද? whole setting එකක් නම් subject verb adjective objective ඕක තමයි ලියන pattern එක. whole setting. ඕගොල්ලෝ මේක හොඳට මොලේට දාගන්න ඔය විදිහටම තමයි whole setting එක ලියන්න. කියන්නේ independent වාක්‍යයක් නම් ওই විදිහට තමයි ලියන්නේ. හරිද? Excuse me, sir. Yeah. Excuse me, sir. I have one doubt. Alveable adjective same, sir. Can you come Alveable, again? alveable adjective is the same. No, 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 no. Comes Sorry. to the It's no, no. Wait. Yeah, yeah. It's my mistake. I always make the mistake at that. It is not the adjective. We are talking about adverb. Adverb. Sorry, sorry. It's very difficult mistake. I have done it. Adverb, not the adjective. Adverb. Adverb. Okay. It is subject, verb, adverb plus object. Not the adjective that I have teaching you this one, right? This one, not this one, all right? It is not the one.
but I'm talking about adverbs. Which are the things I will show you where. Here. Do, level. These are the words which are not in the list. I told you about that 14 word list that is in the lel setting conjunctions, right? When it comes to the lel setting conjunctions, there are only that 14 you have to be learned, right? The others almost always adverbs, right? The gross difference between whole setting plus del setting is preceding a adverb. Not this mistake. I'm an idiot. I'm doing this. I always adverb. Adverb or else adverbial. Right? It's the same. It's almost the same. Not the 100%, but it's the same. All right. Thank you for letting me know that I'm doing a great mistake that time. Subject plus verb plus adverb. Next come the object. Who is the one getting affected of that verb, right? It's like I drive my car, right? I drive my car. So, for example, right here, I will write it here. I Jeg kör min bil. The person who's being affected by this action is the bill, which is the object. And the verb is the one or verb or else the one which I am doing is kör. Subject is jag. When it comes to this complex thing, adverb like altil, altil, altil. Ls we can go say uh, aldrig. Never ever, right? Noon gang. Ls tit noon gang. Aldrig. Never get aldrig. So this is the adverb part, right? That is the adverb which is you are concerned about, right? This part. When it comes to a whole setting conjunction, there is a whole setting which I will write like this. Whole setting. HS. Right? Will be like this. Next come the lel setting, which is independent, not independent setting. To the non-independent setting, it is very easy. This adverb come forward නැත්නම් earlier than verb. මේ adverb part එක හැම වෙලෙම verb එකට කලින් එනවා. ඒක තමයි easy method එක. right? ඔන්න බලන්න මේක ලියන විදිහ මම කරන්නේ මේ whole setting එකම ඒකේ structure එකමයි. හැබැයි මෙන්න මේ adverb කියන කැලල තියෙනවනේ. මේක මෙතෙන්ටයි එන්නේ. හරිද? verb එක කොතෙන්ද යන්නේ එතකොට? verb එක මෙතෙන්ටයි යන්නේ. මේ adverb එකම මෙතෙන්ට මාරු වුණා. just for one verb. right? එතකොට ඒකට අපි කියන්නේ lel setting එකක් කියලා. හරිද? හොඳට මතක තියාගන්න. උදාහරණයක් අපි ලියමු එකට. 자, 그
Bill uh, the bill right my කාර් එක පදිනකොට හොඳටම වැස්සා. කාර් එක පදිනකොට when it's when was while driving it was raining. If you didn't know anything beforehand, you don't know what this man is talking about. That is called Lelsetning. Therefore, what should have been in order to understand, it should have been with the whole setting. Right? It's like this. Jag aldrig min bil. Där bil regnar mind. So they give meaning. මම හැම වෙලේම කාර් එක පදින්නේ නැහැ. පුළුවන් මම පදින්නෙම නැත්තරම්. මම පදිනකොට හැමදාම වහිනවා. ඒක තමයි අර when it come with this setting it gives a meaning. Otherwise it does not give the meaning. That could be dynamite. So if we wanted to place here an adverb, it has to be just after the subject, just before the verb. So it has to place here. Därför reinen mind. No get the meaning. But this adverb has been placed just after the subject. Right? ඕක තමයි විදිහ. ඕක තමයි main විදිහ ලියන. හරිද? ඕක තමයි main විදිහ ලියන. මට මගේ විදිහට ඕගොල්ලෝ රචනාව ලියනවා නම් හරිද? ඕගොල්ලෝ මගේ විදිහට රචනාව ලියනවා නම් මෙන්න මේ වාක්‍ය දෙක එකතු කරපු වාක්‍ය අපි සාමාන්‍ය වාක්‍ය 40ක් විතර රචනාව ලියන්නේ. ওই වාක්‍ය 40න් මේ જાතිය එකතු කරපු වාක්‍ය දැන් මම ඊළඟට ලියන්න යන જાති ටයිප් එකේ වාක්‍ය අඩුම තරමේ 12ක්වත් තියෙනවා. 12ක් 16ක් මම නම් කියන්නේ 18ක් විතර උඩහට යන්න කියලා. මොකද මේක තමයි ලේසිම මේක තමයි වරද්ද ගන්න නැති වෙන්නම හොඳටම ලියන්න පුළුවන් එක. දැන් ඔයාලා හෝල් සෙට්නින් එකක් ක්ලියර් නම් අවුලක් නැහැ. ලෙල් සෙට්නින් එකක් හෝල් සෙට්නින් එකක් ක්ලියර් නම් අවුලක් නැහැ. හැබැයි මේ ලෙවල් එක හෝල් සෙට්නින් එකක් ලියන එක ලෙල් සෙට්නින් එකයි හෝල් සෙට්නින් එක එකතු කරලා ලියන එක මොඩියුල් හෝල් සෙට්නින් එකක් ලියන එක මොඩියුල් 3 the whole setting plus lel setting ලියන මොඩියුල් 4 but when you come to the module 5 you have to write whole setting plus lel setting or else lel setting you have to write that way otherwise a whole setting you can write but it is in module 3 level so I expect you to write at the exam one whole setting plus whole setting, two whole setting plus lel setting, three whole lel setting plus lel setting. That is the structure I expect you to write at the exam, right? So it has to be whole setting plus whole setting and whole setting plus lel setting and it has to be lel setting plus lel setting. I will teach you how to write lel setting plus lel setting later, but it's not now very important. But you have to understand how to write with whole setting plus whole setting. It's easy. You have learned it at your what is that called your module 3 level, which is you are going to write
like this. Hole setting plus whole setting conjunction, which are that for so for LO. Okay? So for LFO. ඔය හතරෙන් එකක් අරගෙන conjunction එකට දැම්මා. තව whole setting එකක් බෙදලා ලිව්වා. ඉවරයි. Simple as that. right? හරිද? ඒක තමයි ඕක ලියන විදිය. හරිද? Excuse me, doctor. Yeah. දැන් කරපු මේ sentence එකේ දාර්ටිල් කුව බිල් රයිනමාල් කියන එකේ ඒ දා කියන එකෙන් තේරුම මොකක්ද? එකෙන් පටන් ගන්න තියෙන්නේ? right. දැන් මං ගිය සතිය ඔක මම දන්නේ නැහැ ඔයාලට ගිය සතිය මං කියපු point එක තේරුණාද කියලා. අපිට main subject එකක් කියා ගන්න බැරි නම් හරිද? කවුරු හරි කරන එක්කෙනා කියා ගන්න බැරි නම් එහෙම නැත්නම් ඒක repeat වෙනවා නම් එක ළඟ. ඒ කියන්නේ යයි QL till min bill දා නැත්නම් යයි L till Q bill රයිනන්ට්. යයි කියලා repeat වෙනවනේ. ඒක වළක්වන්න ඩෙනිෂ් වල එහෙම රිපීට් කරනවට කැමති නැහැ. ඩෙනිෂ් මිනිස්සු කැමති නැහැ එකම දේ ආපහු කියනවට. හරිද? ඒක වෙනස් විදිහකට කියන්න තමයි වැදගත් නෑ කියලා හිතන සබ්ජෙක්ට් එක. මොකද අපි ඕල්රෙඩි දන්නවනේ. ඒකට වාක්‍යයක් කියන්න නම් සබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වෙනුවට තමයි මේ ජා කියන එක දාලා තියෙන්නේ. හරිද? මම ඒක ඔයාලට තව ගන්න තැනක් කියලා කියන්නම්. මෙන්න මේ පොතේ හරිද? ඔයාලට මම මේකේ මේ සොෆ්ට් කොපි එක ඔන්ලයින් මම දාලා තියෙනවා. ඔයාලා ඕනි කෙනෙකුට ගන්න පුළුවන්. මේ පොතේ මෙන්න මෙතන තියෙනවා මේ ජාසොම් කියන එක ගැන. ඒක ඔයගොල්ලෝ තනියෙන් ඉගෙන ගන්න ඕන කැලලක්. හරිද? ඒක මේ මම මේ ගන්න තැන මම පොතේ පෙන්නුවේ. මේක තියෙනවා මේක තනියෙන් ඉගෙන ගන්න ඕනේ පොඩි කැලල. මම ඒක ආයෙ කියලා දෙන්නම් වෙලාවකත්. නමුත් මේ කොහොමද ඒක? මේ ජාසොම් කියන එක මේ තව 15ක් තිබ්බා එතන. මෙතින් die oder da können wir sagen object. Der Vorteile den reicht object komma sehen. හරි සබ්ජෙක්ට් එක පස්සේ එනවා කියලා පස්සේ එනවා. දැනට නිකන් ජස්ට් කියාගෙන යන පටන් ගන්න යමෙක් වගේ නිකන් අදහසක් තමයි ඒකේ තියෙන්නේ. යමෙක් යමක් කියන වගේ අදහසක් තමයි ඕකේ තියෙන්නේ. They named at Lea Dansk. ලේසි ඩෙනිෂ් ඉගෙන ගන්න. හැබැයි මේ ඩෙනිෂ් කියන එක තමයි මේ සබ්ජෙක්ට් එක. ඒ වුණාට ඒක මෙහෙ හරි කියවෙන්නේ නැහැ. ඒක ආපස්සේ තමයි එන්නේ. මොකද අපි ඩෙනිෂ් ගැන තමයි මේ ඉද්දි කතා කරගෙන ඉන්නේ. ඒ වගේ අදහසකින් තමයි තියෙන්නේ. මේක මේ ඔයාලා බලන්නත් පුළුවන්. මම මේක නිතර ඔයාලට කියනවා. හරිද? මම ඔයාලට ඕන යෝජනා කරනවා මේ පොත පිටු 34යි තියෙන්නේ. ග්‍රැමර් ඉන් ඇන්ඩ් අවුට් තියෙනවා මොඩියුල් 5 ඉන්න කෙනෙකුට. ඔයාලට තනියෙන් අරගෙන ඉඳන් අමාරු කැලී වල සමහර දේවල් අහුවෙන්න පුළුවන්. හොඳයි. ඒකින්ද මේ පොත කැමති නම් බලන්න. මම සමහරවිට ඔයාලට රෙෆරන්ස් වලට මේක ගන්නවා. මේ ඔයාලට නෝට්ස් හදන්න. මොකද මේකේ තියෙන මේ නිකන් මේකේ තියෙන ෆොටෝස් නැත්නම් මොනවද මේකේ තියෙන මේ දේවල් ටිකක් ඔයාලට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හරිද? right. මම හිතන්නේ මම පැහැදිලි කරා කියලා යම් මට්ටමකට. ඊළඟට whole setting plus lel setting වුණාම අපි whole setting plus දැන් දාන්නේ මොන කන්ජන්ක්ෂන් එකක්ද? ලෙල් සෙට්නින් කන්ජන්ක්ෂන් එක. මොකද අපි ලියන්න යන වාක්‍යයට කලින් දාන කන්ජන්ක්ෂන් එක තීරණය කරනවා අපි ලියන්න යන වාක්‍ය මොකක්ද කියලා. හරිද? ඔයාලා ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් එකක් දැක්කොත් කොහොමද ඔයාලා ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් එකක් කියලා අඳුරගන්නේ? අර 14 ලිස්ට් එකකින් ඒ ලිස්ට් එකේ තියෙන එකක් නම් තියෙන්නේ right ඊළඟට එන්න තියෙන අනිවාර්යෙන් ලෙල් සෙටින් එක. simple as that. හරි? ලෙල් සෙටින් එකක් තමයි එන්න තියෙන්නේ. මොකද ලෙල් සෙටින් එකක් තමයි එන්නේ යන්නේ. ඒ හින්දා මෙතෙන්ට ආවේ ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් එක. එහෙම නැත්තම් එන්න ඕනේ ලෙල් සෙට්නින් ප්ලස් ලෙල් සෙට්නින් කන්ජන්ක්ෂන් මේක මම පස්සේ කියලා දෙනවා දැන්
සමාවෙන් ඉන්ටර්නෙට් මම එතන හරි කියලා නේද? හලෝ මාව ඇහෙනවද? දැන් ඇහෙනවා ආනන්ද ඉස්සෙල්ලා කැඩි කැඩි විටින් විට ඇහුනේ. අපි මේ මං හිතන්නේ මම මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මගේ අවුලක් තියෙනවා මම මේ ස්ටාර්ලින්ක් ඔව් එකකට but still I don't know. දැන් ඇහෙනවනේ? ඔව් ඇහෙනවා. good. මගේ ස්ක්‍රීන් එකේ ප්‍රශ්නයක් නැහැ නේ පේනවනේ ඔයාලට නේද? පේනවා පේනවා. good 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 good. right. හරි. මේක තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන පැටර්න් එක ඔයාලා මේක ලියද්දි හරිද? ඒක ඔයාලා අනිවාර්යෙන් ඔයාලා ඒක ස්ටඩි කරගෙනම ඉන්න ඕනේ හරිද? හරිද? මේක මෙන්න මේ පැටර්න් එකට ඔයාලා අනිවාර්යෙන් වාක්‍ය ලියන්න ඕනේ. මේක ලිව්වොත් තමයි මේ ගොඩක් වෙලාවට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. must write 80% of scriptly mail then ලෙස්තිල්ලි විභාගයේදී අනිවාර්යෙන් 80%වත් මෙන්න මේ පැටර්න් එකට ලියන්න ඕන. ඒක ලේසි නෑ. මම දන්නවා but still it is your responsibility to write in some such a way. Okay? හරිද? මම හැබැයි ඔයාලට මම දැන් කියලා දීගෙන යනවා මේ කොහොමද ඒක කරගෙන යන්නේ කියලා. සිම්පල් ඉතින් මම දැන් මේ repeatedly මේක තමයි මේ කියන්නේ. whole setting conjunction less setting conjunction දාලා ලියන්නයි තියෙන්නේ. හරිද? පොඩි ස්පෙෂල් තව එක විදිහක් තියෙනවා ඔයාලා ලියවිය යුතු. දැන් ඔයාලා දැක්කනේ මෙන්න මේ දෙවෙනි පැටර්න් එක whole setting plus lel setting conjunction plus lel setting කියලා අපි ලිව්වනේ. ඔයාලගෙන් ඊට අමතරව ටීචර් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පැටර්න් එකට ඔයාලා ලියයි කියලා. sorry මෙන්න මේ පැටර්න් එක ලියයි කියලා. මේක තමයි මෙතන තියෙන වැදගත්ම මම කියලා දෙන වැදගත්ම පොයින්ට් එක. හොඳයි. lel setting conjunction plus lel setting plus මොකක්ද දැන් මෙතන ලියන්නේ කමා මෙන්න මේ පොයින්ට් එක හෙන වැදගත්. හරි මෙන්න මේ කොමාව තිබ්බේ නැත්තම් හරිද ඔයාලගේ මීනින් එක එන්නේ නැහැ. හොඳයි. මම ඒකින්ද ඒක highlight කරනවා. හරිද ඔයාලා නිකන් හැබැයි පටල ගන්න ඉඳන්නේ මේ මොකද්ද මේ highlight කරලා තියෙන කියලා. lel setting conjunction plus lel setting plus comma plus what whole setting. මෙන්න මෙන්න මේ whole setting කියන එක ඇල්මෙන්ලි whole setting එකක් නෙමෙයි. හොඳයි. මේ whole setting එක ඇල්මෙන් නිකම්ම ජාති whole setting එකක් නෙමෙයි. දැන් මම ඔයාලට කියලා දුන්නා whole setting වල නම් අපි ලියන්නේ කොහොමද? subject verb adverb plus object. ඕකනේ අපි ලියන විදිය. මේ වෙන අපි ලියන්නේ subject verb plus. මේක කිසිම වෙලාවක ඔය ස්ට්‍රක්චර් එක කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. මේකේ lel setting ගන්න subject adverb verb object කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. හරිද? මෙන්න මෙතන මෙහෙම එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් whole setting කියන්නේ නිකන් ප්‍රධාන පුද්ගලයන්නේ. මම යයි කිව්ව ඇල්සිල් මින් බීල් කියන එකනේ ප්‍රධාන කියන්නේ. මම ප්‍රධාන එක්කෙනානේ. හැබැයි ප්‍රධාන එක්කෙනා යට කරන් ඉන්නවා නම්
ඒ කියන්නේ ප්‍රධාන එක්කින පස්සට දාලා තියෙනවනේ මේ හෝල් සෙටින් එක. හෝල් කියන්නේ මේන් හෝල් කියන්නේ මේ මොලේ නැත්තම් ප්‍රධාන ඒ හෝල් කියන්නේ ප්‍රධාන කියන එක අදහසන්නේ. මොලේ නිකන් හෝල් කියන්නේ ඔළුවනේ. ඒ වගේ නිකන් ප්‍රධාන කියන එක. ඒක පස්සට නම් එන්නේ මෙයා සාමාන්‍යයෙන් නිකන් බලන් ඉන්නේ නැහැ. පස්සට න්යාවේ. පස්සට ආවේ මොකක් හරි වැදගත්කමක් ඉන්නනේ. වැදගත්කම මං කරන්න යන දේනේ. හරි. ඒක මං ඉස්සරහින් තියාගන්නවා කියලා එයා කියනවා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ හෝල් සෙට්නින් එක හරිද? මේ තියෙන සාමාන්‍ය ස්ට්‍රක්චර් එකමයි lel setting conjunction plus lel setting plus comma plus වරහන් ඇතුලේ එනවනේ අපිට හෝල් සෙට්නින් එක. දැන් ඊළඟට එන්නේ හෝල් සෙට්නින් එන්නේ. මේ හෝල් සෙට්නින් එක ටිකක් වෙනස් විදිහකට එන්නේ. මේ හෝල් සෙට්නින් එක එන්නේ ක්‍රියාපදය ඉස්සරහට එනවා. object plus subject plus adverb में adjective plus sorry object नहीं verb में plus verb ක්‍රියාපදය ඉස්සරහට එනවා. කොතෙන්ද ඉස්සරහට එන්නේ? කමාව ගාවට. හරිද? කමාව ගාවට තමයි එන්නේ. හොඳයි. මම ඔක ඔයාලට ආයෙ පැහැදිලි කරලා පෙන්නනවා දැන්. නිකන් ගානක් වගේ මේක. අර මම ලියපු උදාහරණයෙන් මම ඔයාලට දැන් ලියන්න යනවා. Da für මේකෙන තියෙන්නේ da altil rein da altil Kübil rein mein da altil rein අපිට මෙහෙම කියන්න පුළුවන්. අපි මෙහෙම කරමු da altil rein ඉස්සෙල්ලා අපි ආවේ jeg කිව්ව altil da jeg කිව්ව aldrig min bil da altil kör min bil rein mein දැන් මේ දෙක එකතු කරලා අපි ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් ලියන්නේ jeg kör aldrig min bil. දැන් දාන්න ඕනේ අපි එකතු කරන්නේ මේ ලෙල් සෙටින් එක ගන්න. ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් එකක්. මොකක් හින්දාද හේතුව කියන්න ඕනේ හින්දා for the da altil für jeg min bil reine mat. Jeg kører aldrig min bil. Okay. Main वाक्य कमा. Fordi der altid regner. මේක අපිට වෙන වාක්‍යයක් විදිහට. der altid regner mig. jeg kører වගේ විදිහට der altid fordi der altid kører jeg min bil regner mig. එහෙමත් කියතේ. Fordi der altid regner mig. Da altid regner mig. Fordi der altid regner mig. Because
හොඳටම because නැත්නම් අපිට කියතයි because it's raining very heavy when I drive car. හරිද? when I කියන එකට අපි දානවා no යයි kör bil. no යයි kör. මෙතනත් අපි තව ලෙල් සෙටින් එකක් දාලා මේ no කියන එක ලෙල් සෙටින් එකක් ගහලා no යයි kör. එහෙමත් අවුලක් නැහැ. කොහොම හරි මට ඔයාලට කියා ගන්න ඕනි දේ තමයි අපි හෝල් සෙටින් එකක් ලෙල් සෙටින් එකට සම්බන්ධ කරන්නේ ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් එකකින්. හරිද මේ 4D කියන එක. මතක තියාගන්න ඕනේ. පටන් ගන්නේ හෝල් සෙටින් කන්ජන්ක්ෂන් එකකින් නම් ඊට පස්සේ ඉන්න ඕනේ මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වත දෙනවා මට. මං හිතනවා මාව ඇහෙනවා කියලා. ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් එකෙන් නම් පටන් ගන්නෙ පස්සේ කෑල්ලෙන්න ඕනේ ලෙල් සෙටින් එක. හෝල් සෙටින් කන්ජන්ක්ෂන් එකෙන් පටන් ගන්නෙ පස්සේ කෑල්ලෙන්න හෝල් සෙටින් එක. හරි? ඒක තමයි මට මේන්ලි කියන්න ඕනේ. ඊට පස්සේ ලෙල් සෙටින් කන්ජන්ක්ෂන් එකකින් නම් පටන් ගන්න තියෙන්නේ ඊළඟට පස්සට එන්නේ ලෙල් සෙටින් එක. කමාව දැම්ම හැම සෙටින් එකක්ම හෝල් සෙටින් හරි ලෙල් සෙටින් හරි දෙක ඉවර වෙනකොට කමාවකින් තමයි ඉවර වෙන්නේ නැත්නම් ෆුල් ස්ටොප් එකකින් හරිද? කමාව දැම්මා ඊට පස්සේ හෝල් සෙටින් එකක් එන්න පුළුවන්. මේක තමයි ඉන්වර්ෂන් කියලා කියන්නේ. ඉන්වර්ෂන් එකක් විදිහට ලියනවා කියන එක තමයි ඩෙනිෂ් වල තියෙන අමාරුම කැල්ල. ඕක කතා ගන්න පුළුවන් නම් ගොඩක් ડોක්ටර්ස්ලට කියන්නේ මේ ඉන්ටර්න් එක කරද්දී ඔය ඉන්වර්ෂන් කියන්න බැරුණා නම් තමයි ඒගොල්ලෝ පොඩ්ඩක් මේ දෙලෝ ඉස්සර මේ මගේ වයිෆ් එක මට කියලා තියෙනවා එයාලගේ මේ ස්පෝ ඇසස්මන්ට් එක කරනලා ඕකට මාර තැනක් දුන්නා කියලා. ඒකට පුළුවන් නම් දෙනවා කියලා. ඒ ඉන්වර්ෂන් එක ලියා ගන්න පුළුවන් නම් කතා ගන්න පුළුවන් නම් ගොඩක් කරලා දෙනවා කියලා. හරි. Da alltid regna. Da alltid regna. දැන් මෙතන තියෙන්නේ ඊළඟට එන්න ඕනේ මොකද්ද? Da alltid regna. අර අපි ලිපුව යට කරමු no යයි කමා. මේක පටන් ගන්නවා අපි අර හෝල් සෙටින් කන්ජන්ක්ෂන් එක මොකද්ද 4D කියන එක 4D da alltid regna no යයි දැන් මෙතෙන්ට එන්න ඕන මොකද හෝල් සෙටින් එකනේ. ඔය හෝල් සෙටින් එක පිටිපස්සටනේ එන්නේ. හරිනම් හෝල් සෙටින් ඉස්සරහනේ තියෙනවා. පිටිපස්සට එනවා නම් ක්‍රියාපදය ඉස්සරහෙන් ලියනවා. For die da alltid regna no jag kö මේ කැල්ල අමතක කරලා දාන්නකො මේ කැල්ල එච්චර වැදගත් නැහැ කියලා හිතන්නකො මේ කැල්ල යාට මේ කැල්ල අමතක කරලා දාන්න එක කොහොමද කපන්නේ මට හොයාගන්න බෑ කමන්නේ අපි දැන් මේ no I running Q කියන එක අමතක කරලා දාන්න ඒක ඕනේ අපි වරන් ඇතුලේ උනන් තියමුකෝ ඒකට ඊළඟට එන හෝල් සෙටින් එක අනිත් පැත්තට ගහලා එන්නේ ක්‍රියාපදේ ඉස්සරහට එනවා කොහොමද ක්‍රියාපදේ ඉස්සරහට ලියන්නේ ක්‍රියාපදේ තමයි යයි කිව්ව ඇල්තිල් අල්රි මින්බිල්නේ අපි ලියන්න යන්නේ. මේකේ ක්‍රියාපදය ඉස්සරහට ගන්නවා අපි. කිය යයි අල්රි මින් බිල්. මේක ඇල්ල for die da alltid regna කියයි මේක ඇල්ලම අපිට ඕන නම් අයින් කළාම ලියන්න පුළුවන් ඒතකොට. For die da alltid regna කියයි aldrig min bil. Simple as that. හැබැයි වහිනින්ද මම මගේ කාර් එක පාවිච්චි කරන්නේ නැහැ. හරිද? මෙන්න මේ කෑල්ල මෙන්න මේ විදිහට අපි ලියන්නේ ලෙල් සෙට්නින් එක මුලට දාලා ලියන එක හරිම කම්ප්ලෙක්ස් දෙනිෂ් වල. ඕක ඔයාලට ඉගෙන ගන්න පුළුවන් නම් ඔයාලට අනිවාර්යෙන්
60ක විතර ටීචර්ව ඉම්ප්‍රෙස් කරන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල හරිම මේකේ තියෙන අමාරුම කෑල්ල තමයි මෙන්න මේ හෝල් සෙට්නින් එක ඉන්වර්ෂන් එක ලියන එක. හෝල් සෙට්නින් එකේ ඉන්වර්ෂන් එක තමයි මෙන්න මේ කෑල්ල. verb subject adverb adjective නෙවෙයි adverb හැමලෙම පටලනවා. adverb මේක වැරදිලා තිබ්බ මම හදන්නවා. adverb plus object. then මෙතන දෙන්න object එක. නේද? ඔය විදිහට lel setning plus lel setning conjunction plus lel setning comma whole setning. whole setning එකේ object subject එකට කලින් verb එක එනවා. හරිද? කිසිම වෙලාවක whole setning එකේ adverb එක තියෙන තැනවත් lel setning එකේ adverb එක තියෙන තැනවත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? adverb එක තියෙන හැම වෙලෙම adverb එක තියෙන තැන කොතනද? whole setting එක නම් adverb එක තියෙන්නේ ක්‍රියාපදයට පස්සේ. ක්‍රියා verb එකට පස්සේ. lel setting එක නම් adverb එක තියෙන්නේ ක්‍රියාපදයට ඉස්සරහා. මේකේ මේ ක්‍රියාපදයට ඉස්සරහා. මේ මේකේ whole setting එක නම් කොහෙද තියෙන්නේ? ක්‍රියාපදයට just පස්සේ. දැන් ක්‍රියාපදේ ගිහිල්ලා ඉස්සරහට. ඉතින් නාම පදේ මේ මොකද කරන එක්කෙනා just පස්සේ අර තිබිච්ච දැනම තියෙනවා. ඒක ඉතින් වෙනස් වෙලා නැහැ. ඉතින් ක්‍රියාපදේ නැතුව ඉතින් ඒකට සාපේක්ෂව කතා කරන්න බෑනේ. It's placed in the same place. This is the most important one which is I am going to tell you guys today because it is very complex one. I have tried my best to teach you guys, and meanwhile I will send you some how do you say some homework with these, right? This setting build up which you have to write yourself and send me the answers. I will be correcting and I will be assessing how much you have gained it. Then I will make sure that I will be investing one another day for this thing if you haven't done in the proper way, which I am expecting, which I think you have to learn much fast as possible because it is very important at your scriptly okay and even to talk, right? හරිද? දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකටද ඔය ලෙල් සෙටින් එක ඉස්සරහට ගන්න කියලා. නැත්නම් හෝල් සෙටින් එක ඉස්සරහට ගන්න නැතුව මේ හෝල් සෙටින් එක පස්සට දාන්න කියලා. අපි කතා කරන එක දැන් ඒක නිකන් හරියට නිකන් novel එකක අපි ලියනවා වගේ when we are writing in a kind of a novel or whatever it's the art of writing, it's the art of talking, it is the art of manipulating the language, right? වයින නිසා මම කාර් එක පදින්නේ නැහැ. අර නැත්නම් හිම නිසා මං කාර් එක පදින්නේ නැහැ. ඒ වගේ එකක් කියද්දි මම පාර එක පදින්නේ නැහැ හිම තියෙන නිසා. මම කාර් එක පදින්නේ නැහැ වැස්ස තියෙන නිසා. කියනට වඩා වයින් නිසා මං කාර් එක පදින්නේ නැහැ. නිකන් පොඩි it gives a meaning. It gives kind of a how would say it gives kind of a art to communicate. It gives extra hand. Therefore, I would always recommend to the people to talk with this setting structure in kind of a higher setup, which you have started the convocation and at the middle of the convocation you wanted to show that you have kind of a variable setting structure. You have to use this, right? ඔයාට 12ක් හරි 10ක් හරි ගන්න ඕන නම් ස්ක්‍රිප්ට්ලි හරි මුන්ලි හරි එහෙම නැත්නම් whatever, you have to learn this very deeply, right? This whole setting plus whole setting, it is module 3 level. Whole setting plus lel setting module 4 level. Whole setting plus lel setting plus
whatever එහෙම නැත්නම් අපි කියමු lel setting plus lel setting එහෙම නැත්නම් lel setting plus whole setting the other way the four has to be pioneer at module 5 level. This is the module 5 stuff, therefore it is very complicated and a little bit difficult to understand, but you have to try your best to understand what I am trying to mean. Alright? When the important is with the lel setting, or that it feel like better to say, so we take the lel setting first. It's like that, like a condition, like a situation ඒ වගේ. ඒ වගේ දෙයක් විස්තර කරනකොට තමයි අපි මේ කැලල ගන්න. මම ඒක පස්සේදී ඔයාලත් එක්ක ආයෙ කතා කරනවා. ඒක නෙච්චර ඕරි එකක් ගන්න එපා. හරිද? ඈ? තව එක වාක්‍ය රටාවක් තියෙනවා. මේක මේකට අදාළ එකක් නෙමෙයි. හරිද? මේ ඇඩ්වර්බ් එකත් එක්ක කතා කරනකොට ඇඩ්වර්බ් එකට අපි ප්‍රයොරිටි එකක් දීලා කතා කරනකොට හරිද? දැන් හිතන්නකෝ වැස්සොත් මං කාර් එක පදින්නේ නැහැ. ඒ වගේ වැස්සොත් කියන්නේ if කියන්නේ නැත්නම් වහින වෙලාවට වැස්සොත් කිව්වොත් විස් දා මොකක්ද කියන්නේ හරිද මම ඒක ලියනවා ඒ කියන්නේ දැන් ඇඩ්වර්බ් එකට ප්‍රයොරිටි එකක් දීලා කතා කරන්න ඕන නම් ඇඩ්වර්බ් එකට ප්‍රයොරිටි එකක් දීලා කතා කරන්න ඕනේ මේක මේ තුනේ එකක් නෙමෙයි හොඳේ මේක මේ වෙනම ස්පෙෂල් එකක් හරිද මේක ස්පෙෂල් හරිද මේක ස්පෙෂල් එකක් adverb is in the spotlight හරිද adverb is in the spotlight ස්පොට්ලයිට් එකේ ඇඩ්වර්බ් එකක් නම් තියෙන. ඒ කියන්නේ අපි දැන් මේ කතා කරන එකේ නිකන් වැදගත්කම ඇඩ්වර්බ් එකේ නම් තියෙන්නේ. අපි ඒක ඇඩ්වර්බ් එක ඉස්සරහට අරගෙන කතා කරනවා. හෙට මම එන්නේ. ඉමෝන් කමයි. ඒ කියන්නේ හෙට කියන එක තමයි වැදගත්. එතකොට අපි ඒක ඉස්සරහට කරනවා. ඒක නැත්තම් ඉස්කෝලේදී ළමයි ඉගෙන ගන්නවා. වැඩ කරන තැනදී සමානාත්මතාවය රකින්න ඕනේ. ඒ වගේ ස්පොට්ලයිට් එකට ඇඩ්වර්බ් එකක් ගන්න පුළුවන් අපිට වාක්‍ය තව ටිකක් නිකන් අර්ථාන්විතව කියන්න. හරිද? ඒ කියන්නේ වැදගත්කම ඉස්සෙල්ලාම කියනවා. මම ඩෙනිස් වල හැමදාම ඔයාලට මම කියලාත් ඇති මගේ විදියත් ඒක තමයි උත්සාහ කරන්නේ මම ඒකම තමයි කෙටියෙන් සිම්පල් කියලා ඉවර ගන්න ඕනේ එක. දෙවෙනි එක වැදගත් දේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ. තුන්වෙනි එක පොසිටිව් දේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ. ඔය තුන තමයි ඔයාලා ඊමේල් එකේදී දන්නවද කියලා චෙක් කරන්නේ. හරිද? මම ඔයාලට ඊමේල් එක ලියනකොට මම ඔයාලට කියලා දෙනවා. ඔය තුන දන්නවද කියලා තමයි ඕක තමයි ඩෙනිෂ් ඉන්ටිග්‍රේෂන් කියන පාර්ට් එක. වැදගත් දේ ඉස්සෙල්ලා කියන්න ඕනේ. පොසිටිව් දේ ඉස්සෙල්ලා කියන්න. ඒතර වැදගත් පොසිටිව් දේ තමයි ඉස්සෙල්ලාම ලියන්නේ. ඊළඟට කෝට් ඇන්ඩ් ස්වීට් වෙන්න ඕනේ. ඕක තමයි විදිය. මම ඔයාලට ඒක කිව්ව රචනාවෙත් වචන 100ක කෑල්ලක් ලියන්න කියලා මම බල කරන්නේ මේක තමයි. හරිද? උදාහරණයක් විදිහට till adverb එක. කියන්නේ no වගේ එකක්. no there වගේ එකක් නේ. නැත්නම් imon ඒ වගේ adverb එකක්. no there imon හරිද? ඔය වගේ නිකන් till adverb එකක්. එහෙම නැත්නම් place එකක් still ඔය වගේ එකක්. නැත්නම් condition එකක්. උදාහරණයක් නිකන් condition එකක්. ඔයා බත් කෑවොත් මම චොක්ලට් කෑල්ලක් දෙනවා. විස්තුස් කියලා පටන් ගන්න. ඒ වගේ එකක්. හරිද? විස් වගේ එකක්. බිතින් කිල්ස් එකක්. ඔන්න ඒ වගේ ඇඩ්වර්බ්. මෙන්න මේ වගේ ඇඩ්වර්බ්
වටේ නම් අපි ඊළඟට කියන ඊළඟට කියන වචනේ වාක්‍ය කියන්න යන්නේ ඒ වෙලාවට ඇඩ්වර්බ් එකට අපි ප්‍රයොරිටි එක දෙනවා. ඒ කියන්නේ ඇඩ්වර්බ් එකට ප්‍රයොරිටි එක දෙනවා කියන්නේ මම ඉස්සෙල්ලාම කිව්වේ ඇඩ්වර්බ් එකේ නම් ඉස්සරහට ගන්නවා අපි. හරිද? කොහොමද අපි ලියන්නේ? මොකක් හරි ඔය දාපු මොකක් හරි ඔය ස්පොට්ලයිට් එකට ඇඩ්වර්බ් එක ගත්ත වෙලාවට අපි ඒ ඇඩ්වර්බ් එක මුලට දාලා කතා කරනවා. ඉමෝන් කොම යයි ඊක. දැන් මොකද වෙලාද මේක ලෙල් සෙටින් ආද කන්ජක්ෂන්ද? වැදගත් නැහැ ඒක. ඒ කියන්නේ මේ වෙලාවේ ඉගෙන කතා කරන්න ඕනේ නැහැ අපි. හරිද? දැන් මම උදාහරණයක ඉමෝන් කියන එක ඉමෝන් කියන එකනේ වැදගත්. එහෙම වුණොත් සාමාන්‍යයෙන් සෙටින් ස්ට්‍රක්චර් එක තමයි අපේ subject plus verb plus adverb plus object නෙන්නේ. ඕකනේ සාමාන්‍ය සෙටින් ස්ට්‍රක්චර් එක හෝල් සෙටින් එක නේ. ඕකනේ සාමාන්‍ය ඕකනේ හෝල් සෙටින් කියන ස්ට්‍රක්චර් එක. මේකේ මෙන්න මේ ඇඩ්වර්බ් එක අපි ඉස්සරහට ගත්තාම හරිද? මේ ඇඩ්වර්බ් එක අපි ඉස්සරහට ගත්තාම ඉමෝන් ඒත් එක්ක මේ ක්‍රියාපදයට ඉස්සරහට එනවා. මොකද සාමාන්‍යයෙන් තියෙන්න ඕන දැන් නෙමෙයිනේ තියෙන්නේ. වෙනස අඟවන්න ක්‍රියාපදයට ඉස්සරහට එනවා. හරිද? එහෙම වුණාම මේකපත් වෙනවා මොකද දැන් එහෙම වුණාමපත් වෙන්නේ මේක. ඇඩ්වර්බ් එකයි ප්ලස් ඊළඟට මොකක්ද එන්නේ? verb එක ක්‍රියාපදේ තමයි ඊළඟට එන්නේ. ඊළඟට plus කරන්න. එහෙම නැත්නම් subject එකනේ. subject. ඊළඟට plus object. ඕක තමයි සාමාන්‍ය විදිය. ওই විදිහට තමයි එන්නේ. ඒකෙදි verb එක එනවා adverb එකට just පස්සේ. හරිද? verb එක adverb එකට just පස්සේ එනවා. නේ? එන්නේ එක තමයි මෙතන වෙලා තියෙන්නේ මේ. ඉමෝන් කොමයයි එක. හෙටයි මම එන්නේ නැත්තේ. හරිද? ඒතර හෙට කියන එක තමයි එතන මේ මම highlight කරලා තියෙන්නේ. තව එකක් අපි අපේ ස්කෝල ඕබ්න ඇල්සිල් සිල් මැන්ඩේ සිල් ස්කෝල ඕබ්න මන්ඩේසිල් පයිලේ මම නිකන් සාමාන්‍යයෙන් කියනවනම් කියන්න ඕකනේ සාමාන්‍යයෙන් මම ඇල්සිල් කියන එක ගන්නවා ඉස්සරහට කොහොමද ඇල්සිල් කියන එක හැමදාම ඉස්කෝලේ යනවා කියන එකනේ මම කියන්නේ මෙන්න මේ ඇල්සිල් කියන එක ඉස්සරහට ගත්තාම කොහොමද ලියන්නේ අපි ඕබ්න කියන එක ඉස්සරහට එනවා ඇල්සිල් කියන එක ඉස්සරහට ඉස්සෙල්ලාම එන්නේ ඇල්සිල් කියන එක ඒක එනවා මෙතෙන්ට දැන් පටන් ගන්න ඊළඟට ඕබ්න කියන එක ඊළඟට එන්න ඕනේ ක්‍රියාපදේ ඊළඟට එන්න ඕනේ තමයි එන්නේ ඒ මොකද අපි නිකන් කියන්නේ මොකද්ද කියලා අපි highlight කරනවා කියන්නේ මොකද්ද මොකක් ගැනද කියන්නේ කියන එක නිතරම හැම වෙලේම ඉස්කෝලේ අරින්න මේ වෙලාවට කියනවා ඒ වගේ තමයි විස් කියන එක ක්‍රියාපදය ඉස්සරහට ගන්නවා ඇල්තිල් කියන මේ ඇඩ්වර්බ් එකත් එක්කම ක්‍රියාපදය මේ ඇඩ්වර්බ් එකත් එක්කම ක්‍රියාපදය ඉස්සරහට ගන්නවා
මෙතනත් එහෙමයි තමයි කරන්නේ. right ඕක තමයි main setting structure එක මම මේකට මේ තව පොඩ්ඩක් දැන් මම type කරන ටික මම type කරලා ඉවරයි තව පොඩි මේකට photos ටික මම add කරලා ඔයාලට දානවා මම ඔයාලට ආරාධනා කරනවා මෙන්න මේ පොත පුළුවන් නම් print out කරගන්න print out කරගෙන තව ඩිංගක් study කරන්න බලන්න මම මේකේ කියලා දීපු නැති පොඩි පොඩි points කීපයක් මේකේ තියෙනවා මේ ඔයාලට තනියෙන් ඒ ටික කරගන්න පුළුවන් මම මේ whole මුළු group එකටම ගැලපෙන ටික තමයි මම මේ කියලා දෙලා තියෙන්නේ Tamanට අඩු දේවල් මේකෙන් add කරගන්න දැනට ඔය ටික තමයි මට setting structure එක ගැන කියලා දෙන්න තියෙන්නේ. ඕන තව එක point එකක් මම කියන්නම්. verb දෙකක් තියෙනවා නම් setting එකක හරිද? verb දෙකක් තියෙනවා නම් setting එකක ඔයාලට පුළුවන් verb දෙකක් නම් තියෙන්නේ හැම වෙලේම හිතා ගන්න දෙවෙනි verb එක තියෙනවනේ. දෙවෙනි verb එක lel setting දෙවෙනි verb එක adjective එකකට adverb එකට සාපේක්ෂව අදාළ නැත කියලා. හරිද? දෙවෙනි එක අදාළ නැහැ. පළවෙනි එකට සාපේක්ෂව තමයි අපි adverb එක හැම වෙලේම place කරන්නේ. හරි? දෙවෙනි එක ගැන හිතන්න යන්න එපා. පළවෙනි එකට සාපේක්ෂව මොකද අනිවාර්යෙන් තියෙන එක පළවෙනි එකනේ. ඒතර පළවෙනි එකට සාපේක්ෂව තමයි ඔයගොල්ලෝ adverb එක පළවෙනි එකට ඉස්සරහට ගන්නවා අපි late setting එක නම් පළවෙනිට පස්සට එනවා whole setting එක. එහෙම තමයි එන්නේ. දෙකක් තියෙනවා නම් adverb දෙකක් තියෙනවා. හරි? ඒක නිකන් පොඩි එක්ස්ට්‍රා පොයින්ට් එක. ඒව ඉතින් ඔයාලට තනියෙන් මේ පොත කියවලා තමයි ඉගෙන ගන්න ඕනේ. හරි. මම මේ එක දිගට ලෝන් සෙෂන් එකක් ගියා. අද මං හිතන්නේ තව මට විනාඩි 10ක් විතර වැඩිපුරත් කරන්න වෙයි වගේ මේ MCQ එක කරන්න ඕනේ හින්දා. අපි විනාඩි 5ක බ්‍රේක් එකක් ගමු. මට පොඩ්ඩක් අය මේ ෆෝකස් එක නැත්තම් මිස් වෙනවා. මේ අපි විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන ඊළඟ සෙෂන් එකට යමු. 5යි අපි උත්සාහ කරමු දැන් 5ක් කියලා ගත්තොත් වෙන අපි විනාඩි 10ක් වැඩිපුර යන්න බලාගෙන 10යි කාලට හම්බෙමු. 10යි කාලට අපි හම්බෙමු. right අපි එහෙම කරමු එහෙනම්. okay 10:15 we meet again. okay right හරි අපි second session එකට යන් මම හිතනවා කට්ටිය maximum ඇති කියලා කට්ටිය ඔව් ඉන්නවනේ ඔක්කොම වගේ ඔව් ස්ක්‍රීන් එක ඔන්න ලීවල් මද alright okay හරි දැන් අපි MCQ part එකට තමයි යන්න තියෙන්නේ හරිද මේ LL setting එක මේ ටික මම දැන් කතා කරන්න තියෙන්නේ ලේසර් පොස්ටුවල්ස් එක මම ඔයාලට කලින් කාරත් මම කතා කරලා තියෙනවා ලේසර් පොස්ටුවල්ස් එකේ කෑලි දෙක තුනක් ඒ කියන්නේ මේන් කෑලි දෙකයි අර විනාඩි 25ට දෙන පළවෙනි එකයි ඊළඟ විනාඩි 65කට දෙන මේ කෑල්ලයි මේකේ ලකුණු දෙන ස්කීම් එක වෙනස් හරිද ලේසර් පොස්ටුවල්ස් 1 කියන එක ලොකු ටෙක්ස්ට් එකක් දීලා MCQ ප්‍රශ්න තුනක් දෙනවා ඒ MCQ ප්‍රශ්න තුන ඔයාලා හරි වැරදි දාන්න තියෙන්නේ ඒකෙන් එකයි හරි උත්තර තුනක් තියෙනවා එකයි හරි උත්තර තුනම එකම ළඟ යන්නේ හරිද වෙනසකට තියෙන්නේ ටෙක්ස්ට් එකේ තියෙන එකම වෙන ආකාරයකින් තමයි ස්ක්‍රිප්ට්ලි කියලා මේ උත්තරේ ලියලා තියෙන්නේ ටෙක්ස්ට් එකේ ඒකම තියෙනවා හැබැයි MCQ එකේ තියෙන වෙන විදියකට ඒක වෙන විදියකට ෆෝමියුලේට් කරලා ටිකක් කම්ප්ලෙක්ස් විදිහට ෆෝමියුලේට් කරලා තියෙනවා. ඒක අපිට පුළුවන් හරි උත්තරයට හරි උත්තරේ ගලපලා යන්නත්. එහෙම නැත්නම් ඉතුරු දෙක වැරදි කියලා තේරුම් අරගෙන මේක හරි කියලා යන්නත් පුළුවන්. මම ගොඩක් වෙලාවට කරන්නේ මේක වැරදි මේක තමයි හරි එක කියලා එකතු කරනවා. ඊට පස්සේ මේක හරියන්න හේතු ආයෙ වෙනම ජස්ටිෆයි කරලා ගන්නවා. හරිද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් මුළු පේපර් එකටම හරිද මුළු පේපර් එකටම අපි මේක මේ සප්පොල වලින් ගණන් හදන එක ලේසි විනාඩි 65ක් දෙනවා ලකුණු කීයක් දෙනවද මෙතනට 6යි අතරට ඊළඟ ටිකට 5යි 5ට 10යි 16යි ඊළඟ 8ට 8යි 24ක් දෙනවා ලකුණු 24ක් දෙනවා
ඒක අපි බෙදන්න ඕනේ. ලකුණු 24ක් දෙනවා. බෙදන්න ඕනේ කියනද තප්පර 60 ගානේ 60 බෙදීම නෑ. අනිත් පැත්තනේ හදන්න sorry. මුළු පේපර් එකටම ලකුණු 24ක් දෙන්නේ. විනාඩි 65ක් තියෙනවා. අතන විනාඩි 65ක් තියෙනවා නම් 24කට 65යි නම් අපි බලන්න ඕනේ ලකුණු 6කට කීයද කියලා. එතකොට 65 බෙදීම 24 24 ආවේ කොහොමද? පේපර් එකේ තියෙන MCQ එකකට ලකුණු දෙක ගන්න දෙනවා. අර ඡේදේ වාක්‍ය දාන එකට එකකට ලකුණු දෙක ගන්න. ඒතර ඡේදේ වාක්‍ය දාන ඒවා 5යි, මෙතන 3යි, 8යි. 8 වරක් දෙක 16යි. MCQ අර තව අර කොටු පුරවන්න තියෙන එකේ අන්තිම කෑල්ලේ 8ක් තියෙනවා. ඒතර එතන 3යි. sorry 8යි. 16යි 8යි 24යි. හරිද? මේක ඊට පස්සේ අපි 6 ලකුණු 6ක් ගන්නම් අපි කොච්චරද ඕනේ? 4ෙන් ගන්න. විනාඩි 16ක් තියෙනවා ප්‍රශ්න 3ට. ප්‍රශ්න 3ට විනාඩි 10ක් තියෙනවා. ඒතර ඔයාලා නිකන් ඔළුවෙන් මතක තියාගන්න. මේ එක ප්‍රශ්නයකට විනාඩි 5ක් තියෙනවා. හරිද? Excuse me, sir. Can you tell this part in English? Of course. Right. Okay. Now what I'm going to tell you is your laser postals exam has 3 parts, right? I will show you one paper here. If I can open it, I don't know whether I can open it. Anyway. Right, I'll see. Right. Each laser postals exam paper has 2 parts. One is laser postals 1, the other one is laser postals 2. Laser postals 1 is a kind of a scan exam, which is you get 25 minutes to scan the paper and write 15 answers. The laser postals 2, which has 3 parts. First part is MCQ. Each MCQ has 3 answers and get 2 marks. The second one is filling the gaps, fill in the gap in the way that sentences we have to insert in between the paragraphs. So, which is each get 2 marks and have 5 questions. So altogether 2 marks type questions we have 8. So we are getting 16 marks out of that. The last one is the one which is getting filling words in a sense in a paragraph, which you get around 8 questions and 8 marks. Each one mark. So for first 5 plus next first 3 plus next 5, there are 8 questions. The last one each 1 mark, 8 questions. So altogether 16 questions, but 24 yes, altogether 16, but altogether you get 24 marks, right? That way. What I will tell you is you need to be aware of these are questions which are not that easy, but not that difficult to guess the answers as well. But for me, what I would do is I'll get you one paper and I'll show you. Okay, it's like this. As I told you, it's 1A, 2A, 2B, and 3, which is 65 mark, and you get 3 MCQs, which has 3 answers, and 3 answers like this here. And you get the sentences you have to insert into the what is it? This not that this bullshit. Into the
into the text. This is the text half which you have to read and get the MCQ answers at the first part. And the other part, this is the setting, this is the space you have to insert that setting, this one. This has to be inserted into the, you have to write first A, L, B, L, C, also and so. The last one is here, you get big text where you have to insert just the one word, right? Here, either A or B or C or so. I have been telling you guys, this is the adverb, adjective, and whole setting, tith, lel setting conjunction, but it can be such as so, whole setting conjunction as well. Those I have given you in the list, which you have to study your word list, where this every word is there, and I have been giving you, and you might have learned, read, and understand each one is it a whole setting conjunction, less setting conjunction, or adverb? How can you get it? I have given you 4 whole setting conjunction. I have given you 14 little setting conjunction. Rest of the things are adverbs, right? You have to study by heart on this, okay? Right, now we are in a place where we are trying to build up rationale, how to do laser postervals 1, 2A. Okay. Right. මම ඔයාලට කියන්නේ ලේසර් පොස්ටර්ස් 2 එක කරන්න. හැමදාම මේ ටෙක්ස්ට් එක in and out කියවලා ඉවර කරලා ඔයාලට මේ උත්තර හොයන්න බෑ. මොකද ඔයාලා දන්නේ නැහැ මේකේ උත්තරේ තියෙන්නේ කොතනද කියලා. genuinely මම කියන්නේ හරිද මේගොල්ලෝ උත්තර හංගන දැන් තියෙන මේ ටෙක්ස්ට් එක. හරිද? ගොඩක් වෙලාවට ටෙක්ස්ට් එකේ මේ පළවෙනි කෑල්ල නෙමෙයි උත්තරේ තියෙන්නේ. ගොඩක් වෙලාවට තියෙන්නේ පළවෙනි මෙන්න මේ කෑල්ල තමයි ගොඩක් වෙලාවට උත්තරේ තියෙන්නේ. මැක්සිමම් මෙන්න මේ හරියට යනකොට ඉවරයි පළවෙනි MCQ උත්තරේ. ඒක රයිකේ ෆුල් එකට තියෙන්නේ මේ පළවෙනි MCQ උත්තරේ උඩ තියෙන්නේ. දෙවෙනි MCQ උත්තරේ මැද හරිය තියෙන්නේ. තුන්වෙනි MCQ උත්තරේ මේ යට හරිය තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ. ඒක කවදාවත් මේ තුන්වෙනි එකේ පළවෙනි එකේ MCQ උත්තරේ මෙතන තියෙන්නේ. හොඳ. ඒ කියන්නේ එහෙම හිතන්න යන්න එපා. හැමදාම මේකේ රයිකේ ෆුල් එක වෙනස් කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඊළඟට උත්තරේ ගොඩක් වෙලාට ජෙනරල් ගෙස් එකක් විදිහට ගොඩක් වෙලාට ඔයාලගේ ඇහැ යන්නේ නැති තැනක තමයි තියෙන්නේ. හරිද? මම උනා නම් ගොඩක් වෙලාට මෙන්න මේ හරිය තමයි උත්තරේ හොයන්නේ. ටෙක්ස්ට් එක මේ මුළු ටෙක්ස්ට් එකම තේරෙන්න ඕනේ නැහැ විභාගෙට උත්තරේ හොයාගන්න. මේ විනාඩි 5ක් තියෙනනේ එක ක්වෙස්චන් එකට. මෙන්න මේ හරිය කියවන නැති. මම උනා නම් හරි. එහෙම නැත්නම් පළවෙනි එකේ උත්තරේ හොයන්නේ මම මෙන්න මේ කෑල්ලේ. නැත්නම් මෙන්න මේ කෑල්ලේ. ඒ වගේ නිකන් ඇහැ යන්නේ නැති තැන් වලට තමයි තියෙන්නේ. ඕනිම කෙනෙක් දෙයක් ගත්තා මේ කෑල්ල කියවන නින්ද මේකේ උත්තරේ සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ නිකන් පොඩි ටෙක්නික් එකක් තියෙනවා මෙන්න මේ කෑල්ල කියවනවා අඩුයි කියලා. ඒ වගේ නිකන් හැංගෙන තැන් තියෙනවා. ඔයාලට විභාගයේදී නිකන් හිර වෙලා උත්තරේ හොයාගන්න බැරි වුණොත් මම කියපු මේ පොයින්ට් එක මතක තියාගන්න පළවෙනි ඡේදය නෙමෙයි දෙවෙනි ඡේදේ මේ පිටුවේ අන්තිම කෑල්ලයි. තමයිලාට පිටුවේ මෙන්න මේ මුල කෑල්ල නිකන් අහු මුළු වල හොයන්න ඒක තමයි හරිම වචනය. You just look around the places where it can game. It can hide itself. Right? හරිද? මේක මට මතකද මේක 2023 නොවැම්බර් පේපරේ. කොහොමද මේකේ තියෙන දැන් මේකේ අපි ගත්තොත් ඉස්සෙල්ලම මම නනන් කරන්නේ මෙන්න මේ කෑල්ල කියවනවා. හරිද? වෙල්වාදෙන ස්ටෝස්ට උල්ෆෝඩින්. දැන් මම කියවගෙන යද්දී then ස්ටෝස්ට කියන්නේ මං කියලා දුන්නා ස්ටෝස්ට කියන්නේ ලොකුම. මෙන්න මේ කෑල්ල මං highlight කරගන්නවා. හරිද? මේක මං අනිවාර්යෙන් highlight කරගන්නවා. මම කියවනකොට මේක මං කියවනේ මං highlight එක කරා යනවා කියලා. මම මේ කෑල්ල highlight කරගන්නවා. උල්ෆෝඩ්රින් කියන්නේ වෙනකෙත් මම හොයන්න ඕනේ මොකද්ද කියන එක දැන් මට තේරෙන්නේ උල්ෆෝඩින් එක මොකද්ද කියලා තමයි මම හොයන්නේ. උල්ෆෝඩින් for meter E hinnes first seal. හොඳට මතක තියාගන්න first seal කියන එක. ඒකත් අපි highlight කරගන්නවා. ඊට පස්සේ som avdeling sygeplejerske. ඒ කියන්නේ මේ මේටට අවුඩේලින් සුවපැස් කියන මේ එයාගේ යුනිට් එකේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනකොට
ආපු ලොකුම චැලෙන්ජ් එක මොකක්ද කියලා තමයි අහන්නේ. මේ ස්ටෝල් ෆෝල්ඩින් ලොකුම චැලෙන්ජ් එක මොකක්ද කියලා අහන්නේ. දැන් මට ප්‍රශ්නේ තේරෙනවා. දැන් මම මේ ටෙක්ස්ට් එක අල්ලලවත් නෑ හොඳේ. මට දැන් අවුල් ගානකට කලින් බලන්න තියෙනවා. මට දැන් මේකම තියෙනවා මට මතක නෑ. මම දැන් ඒක දන්නේ නෑ. දැන් මම මෙතන මම මේක කියන්නේ well den stole phone. ඔක්කොටම කලින් මම කියන්නේ මේ ලේසර් පොස්ටල්ස් එක කරන්න නම් මේ හෝවියෝව තියෙන්නේ මේ ස්පෝර්ට්ස් මුල්ලෝ මම ඒවා කලින් වලට දීලා තියෙනවා. හෝවියෝව ටික හොඳට ඉන් ඇන්ඩ් අවුට් කරපාඩම් කරන් තියෙනවා. වෙල් වෝදැන් වෙල් වෙම් කියපු ගමන් ඔලුවට එන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? මේක ට්‍රාන්ස්ලේට් කර කර හිතන්න වෙලාවක් නැහැ හොඳ. ඒව හිත හිතා ඉන්නවනේ තීරමන්නේ මේ. ඔයාලා පෙඩි 3 එක්සෑම් එක කරන්න සුදුසු නැහැ. හරි? මේ කවුරුත් පෞද්ගලිකව ගන්න එපා මේ අකා මේ එහෙම කිව්වනේ මට කියලා. එහෙම නෑ මම කියන්නේ ඇත්තට. හරි? එහෙනම් එයාට පටන් ගන්නකොට තිබිච්ච ප්‍රශ්නේ මොකද්ද කියලානේ මේ අහන්නේ. ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලානේ අහන්නේ. හොන් ස්කුලේ දීල ලෙල ඩීල් නේ ලෙල හොඳයි. හොන් ස්කුලේ ලෙල ගම්ලේ කොලිය. ඒ කියන්නේ එයාගේ පරණ කොලීගයා කියලා කියන්නේ වැඩ කරන කට්ටියනේ. එයාත් එක්ක වැඩ කරපු කට්ටියනේ. එයාගේ පරණ වැඩ කරපු කට්ටිය ලීඩ් කරන්න ඕනේ. som hun ආබයිද සමන් මෙල් ඊවංයෝ එයා කායත් එයා එකට වැඩ කරලා ගොඩක් කල් වැඩ කරලා තියෙන යාළුවන්ව ලීඩ් කරන්න ඕනේ. ඒක තමයි අර තිබිච්ච ලොකුම ප්‍රොබ්ලම් එක. ලියල ගම්ලි කොලිය. ඕක තමයි මම මේකෙදි හයිලයිට් කරගන්න හයිලයිට් කරගන්න. ඊළඟට hun have the in kolleger som hun kunne snakke med om sitt arbejde som leder. එයාට කලීග් කෙනෙක් හිටියේ නෑ. hun have the in kolleger. in කියන්නේ හිටියේ නෑ. som hun kunne snakke med. එයාට කතා කරන්න om sitt arbejde som leader. එයා ලොක්කා විදියට නැත්නම් ලීඩර් විදියට එයාගේ වැඩ ගැන කතා ගන්න එයාට කලීග් කෙනෙක් හිටියේ නෑ. එයා තනියෙන් තමයි වැඩ කරන්නේ. som leader. Snakke om sitt arbejde. එයාගේ බොස් විදිහට එයාගේ ජොබ් එක ගැන කතා කරන්න පුළුවන් කවුරුත් හිටියේ නෑ. ඒක තමයි යාට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ. එහෙම නැත්තම් මේක බලමු. හොන් සවුනදී සවුන කියන්නේ යාට නිකන් පාළුයි යාට නිකන් මග ඇරුණා. the social relation som hun have the males in ගම්ලිකොලිය. අර එකට වැඩ කරපු මිනිස්සුත් එක්ක නිකන් දැන් තියෙන social fit එක එකට කනවා එකට හුයිග සමෙන් කරනවා ඒක යාට මිස් වුණා. ඒක තමයි යාට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ. කියලා කියනවා. hun සවුන්දි social relation. මම කරා නම් ඔන්නෝම ওই ටික උත්තරේ කියවන්නෙම නැතුව ප්‍රශ්නෙම උත්තර ටික මම දැන් රෙඩි කරන් ඉන්නේ. ස්ටෝර් ටූල් පෝටින් කියන එක තමයි ප්‍රශ්නේ. එයාගේ පටන් ගන්න කාලේ තිබිච්ච ලොකුම ප්‍රශ්නේ. මම දන්නවා ගොඩක් අයට මං කිව්වට මම මේ මෙහෙම ලේසියෙන් ගත්තට මේක මට මේ වාක්‍ය තේරෙන හින්දා තේරෙනවා කියලා තමයි ඔයාලා හිතනවා ඇත්තේ. ඇත්ත ඒකත් ලොකු ෆැක්ට් එකක්. but still ඕගොල්ලන්ටත් පුළුවන් වෙන්න ඕනේ පොඩ මේක කඩ කඩ තේරුම් ගන්න. ඒක තමයි විදිහ. මේක කෑලි විදිහට අරගෙන වැදගත් එක හයිලයිට් කරන්න අන්ඩර්ලයින් කරගන්න. ඕල් මේ පේපර් එක ඉරන්න කන්න නාන්න මේ පේපර් රොකට් හදලා ඇහුවා කාට මොකක් කියන්න බෑ. ඔයාගේ සීමාව ඇතුළත ඈ. හරි රොකට් හදලා මේ ඊළඟ යාළුවෙකුට උත්තරේ එහෙම යවන්න බෑ හොඳ. මේ මං කියන්නේ ඒ පේපර් එක එච්චර ඔයාට අයිතියක් තියෙනවා. ඒක ඔයාගේ. එකම දේ තියෙන්නේ විභාගය වුණාට පස්සේ අයිති නෑ. ගිහින්න බෑ හොඳ. විභාගයේ ඒ කාලය ඇතුළත ඔයාගේ. මං හිතනවා ඔයාලා දැන් ඔක්කොම එක්සෑම් එක මේ කරන අය රෙජිස්ටර් වෙලා ඇති කියලා. හරි. දැන් ඔහොම දැන් මං උත්තරේ ගෙස් කරගත්තා. දැන් මං මෙතන තියෙන මට ප්‍රශ්නේ තමයි උල් ෆෝල්ඩින් එකනේ දැන් මම මේ හොයාගෙන යන්නේ. මෙයාට තිබිච්ච ලොකුම උල් ෆෝල්ඩින් එක ගැන මම මේ හොයාගෙන යන්නේ. මම මේ ටෙක්ස්ට් එක අරගෙන මෙන්න මේ නම තියෙනවනේ මෙතන. මේට නෙමෙයි. මේට ගැනනේ අපි කතා කරන්නේ. මේට ගැන කියවෙන තැන ඉස්සලා බලන්න. මෙන්න මෙතන මේට ගැන කියවෙනවා. හැබැයි දෙන්නෙක් ගැන කියනවා. මේටත් මේ හරිය ඉන්නවා. හරි.
දෙන්නගෙන් එහෙනම් මේක කියවෙන්නේ ඊළඟ අනිවාර්ය තියෙන මෙන්න මේ කැලල ගැන තමයි මගේ අවධානය යොමු වෙන්නේ. I have the Enly Rhinal Mel. Then stores උල්ෆෝර්නින් විල්ලෙවයා. විල්ලෙවයා කියන්නේ will be අනාගතය ගැන කියනකොටද විල්ලෙවයා කියන්නේ will be would be වගේ නිකන් අදහසක් තමයි will කියන එක කියන්නේ. අනාගත කාලේ නෙමෙයි අනාගතය ගැන වර්තමානයේදී නිකන් දකිනවා. දකින අනාගතේ මේ වර්තමානයෙන් ඔබ්බට කියන වගේ අදහසක් තියෙනවා. මේ කියන්නේ කවුද? මෙන්න මේක බලමු දැන් මේ කියන්නේ ෆොසේල මේට කියන්නේ. ඒ කියන්නේ දැන් මේ මෙන්න මේ මේට කියන කෑල්ල තමයි මේ අපි දැන් තේරුම් ගන්න ඕනේ. හරිද? ඒකේ තමයි මේ උත්තරේ තියෙන්නේ. Yay have the only rhinal male. Only rhinal male. මම මේක තේරුම් අරන් තියෙන්නේ. මම මේක ගණනලා තියෙන්නේ වගේ අදහසක් තියෙන්නේ. Then stores උල්ෆෝර්නින් will aware will be just kale where layer for min tillie colleague or layer at navigate then ni mole i the social relation යයි ඔබ්බික ගෙනම් තියෝ මම යනකොටම ප්ලෑන් එකේ යනකොටම මම ගැනගෙන තිබ්බේ මට වෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්නේ තමයි යාළුවොත් මගේ හිටපු පරණ යාළුවොත් එක්ක මේ වැඩ කරගෙන යනකොට එයාලගේ ලොක්කා විදිහට වැඩ කරන එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්න පුළුවන්. කියන්නේ එකට හිටපු සෙට් එක ලීඩ් කරන්න උනන්ට එයාගේ ඒක තමයි චැලෙන්ජ් එක වෙන්න පුළුවන් කියලා මම ගැනලා තිබ්බේ. මොකද කියන්නේ කවුරු හරි බලපු ගමන් the first seal store soul folding මේ කෙලින්ම දීලා දෙන ඕගොල්ලන්ගෙන මේ ඕගොල්ලන් අන්දන්න වාක්‍ය කැලලා මේ then store soul folding කියලා මෙතනක් තියෙන මේ store soul folding වචනට වචන මැච් කරලා ඕගොල්ලෝ ගහනවා මෙතන කෙලින්ම ටක් කරලා මේක කොලීගන්ස් මං යෝ ඒක තමයි උඩම දීලා තියෙන්නේ ඊට ඒ ඕගොල්ලන් අන්දලා තියෙන්නේ මේක තියෙනවා will where would be කියන එක. ඒ කියන්නේ එයා ගැනලා තිබ්බේ ඒක වෙන්න පුළුවන් කියලා. එයා ගැනලා තිබ්බ විදිය. හරි? එයා ගැනලා තිබ්බ විදිය. හැබැයි ඒක හරිද? මොකද කියන්නේ? එයා ගැනලා තිබ්බට ඒක හරි කියලා අපිට කියන්න බෑ. හේතුව ඇයි? හේතුව තමයි will where කියලා දෙන්නේ මේකේ අහන්නේ මොකද්ද? වාදෙන්නේ මොකද්ද උනේ? well වා මොකද්ද උනේ? මේක එයා හිතලා තිබිච්ච විදිය. ඇත්තටම වියක්ලින එක නෙමෙයි හැබැයි. ඒක දැන් අපි තියෙනවා. The ear allmännlich become ring for මං ඒක නියම් සාමාන්‍ය කොමන් වොරි එකක් හැමෝටම som bliver lite i de samme virksomhed som rekryter i ඒක ඇලෝනේ men ofte viser det sig frukten i ubegang මේ බය ඒක බවුගුණ කියන ඒක එහෙම වුණාට ඒක ඇත්තම යථාර්ථය ඒක නෙමෙයි කියන්නේ ඒක මේ කැලේ තියෙනවා. ඒ කියන්නේ ඉතින් අර පළවෙනි කැලේ වැරදි. මෙතන අරගෙන පළවෙනි එක එතකොට මේක වැරදි. පළවෙනි එක වැරදි එතකොට. ඒක වැරදි. දැන් ඊළඟ එක බලමු. අපි විනාඩි 5ක් තියෙන මේක කරන්නද? ඔහොම මම කරන්නේ මම කිව්වේ එක්ස්ට්‍රූෂන් එක තමයි මම කරන්නේ. ගාන කපන එක තමයි කරන්නේ. The volt practice ikke de store problemer da det kom til at stykke. ඒක වාක්‍ය තේරුන්නේ අවුලන්න ගණන් ගන්න. Til gengæld savnede jeg mine kolleger, som kunne spare med min nye rolle. ඒ වුණාට till gengæld කියන්නේ ඒ වුණාට.
සවුන දෙයයි මින් ඒ වුණාට සවුන දෙයයි නූල කොලීය මට කවුරු හරි කතා කරන්න කුන්නේ අයි ස්පාමෙල් මින් නියරෝල මගේ මේ අලුත් රෝල් එක ගැන කතා කරන්න මට කවුරු හරි හිටියේ නෑ. Jeg følte i starten, at jeg stod meget alene. මෙන්න මේක තමයි කියන්නේ. මම තනියම හිටියේ. මට ෆීල් වුණා මම නිකන් හෙන්න තනියෙන් ඉන්නේ කියලා. Mel mine tanker overvejelser som ledelsesarbejde. මට හිතන දේවලුයි මගේ තියෙන මේ ජොබ් එකයි මගේ වැඩ ඔප්ගේවා එක මම නිකන් තනි වෙලා වගේ කියලා තමයි මට දැනුනේ. ෆිල්ඩ් ඊ ස්ටාර්ටන් මෙන්න මේක තමයි මේක ගෙස් කරන වචනේ. ස්ටාර්ටන් කියන්නේ පටන් ගන්න කාලය. මට දැනිච්ච විදිය. ෆස්ට් සිල් ස්ටාර්ටන්. දැකද මං කිව්වේ වෙන විදියකට කියන මේ ෆස්ට් සිල් කියන එක තමයි මේ ස්ටාර්ටන් කියලා එක දීලා දෙන්නේ. හරිද? මෙන්න මේ කෑල්ල අල්ලගන්න පුළුවන් වුණා නම් ඔයාලා අනිවාර්යෙන් ඒක මේකට මැච් කරනවා. මං ඔයාලට කියන්නේ මේ වගේ නිකන් මොකක් හරි මේ ෆස්ට් සිල් කියලා මේ ස්ටාර්ටන් කියලා මෙතන මේ දාලා දෙනවා මේ. ඒකෙන් තමයි මේක මේකට රිලේට් වෙන්නේ. ඒකෙන් තමයි ඔයාලා ගන්න. Jeg stod meget alene. මම හරිම තනියෙන් හිටියේ. දැන් මේක බලමු මේක මෙතන මොකක්ද කියන්නේ? Der var ingen kolleger som hun kunne snakke med om sitt arbejde som leder. එයාට කවුරුත් හිටියේ නෑ කතා කරන්න. එයාගේ ලීඩර් කෙනෙක් විදිහට වැඩ ගැන. ingen kolleger. ඒතර මේක කියන්නේ mal alene. කතා කරන්න කවුරුත් මම තනි වුණා. ඒක තමයි මේක කියන්නේ. ඒකම මේ වාක්‍යෙම වෙන විදිහකට තමයි අරගෙන දීලා තියෙන්නේ. Simple as that. මේ වාක්‍යෙම වෙන විදිහකට තමයි අරගෙන දීලා තින්නේ. මම ඒ ටික ගෙස් කරගත්තේ කොහෙන්ද? මම ඒ ටික ගෙස් කරගත්තේ මෙන්න මේකම මෙතන වෙන විදිහකට තියෙනවා. මම දන්නවා මේක ටිකක් ටෆ් කියලා ගොඩක් අයට. ඒත් මට තේරෙනවා ආරයිට් මේක තමයි උත්තරේ කියලා. ඔයාලා විභාගෙදී නම් මේ පේපර් එකේමනේ උත්තර ලියන්නේ. කීයරොත් මෙතන ගහන්න යන්න එපා. මෙන්න මෙතන ක්‍රොස් කරගන්න. මෙතන දාගන්න මේ ඒක තමයි ලේසිම විදිය. මෙතන එහෙම ගැහුවොත් උත්තරේ ගැහුවම වෙනවනේ. ඒ හින්දා ඔයාලා මෙතන දාගන්න. මම ගොඩක් වෙලාවට මේක උත්තරේ නෙමෙයි නම් මේක කපනවා. ඊළඟට මේක කපනවා. උත්තරේ නෙමෙයි නම්. යයි සායුනේදී සෝෂියල් රිලේෂන්ස් මේක සෝෂියල් රිලේෂන් ගැන එහෙම කතා කරන්නේ කොහොමද? ඒකින්ද ඒක ඕනේ. දැක්කනේ මං කිව්වේ. මම මේ කැලේ විතරයි කිව්වේ. උත්තරේ හොයන්න. මේ මට ඉතුරුව මට වැඩක් නැහැ. මට මේවා කියවන්න ගියොත් වෙන වෙලාවක් නාස් වෙනවා. මං ඒවා කියවන්න යන්නේ නැහැ. ප්‍රශ්න කියවල පටන් ගන්න එකේ තියෙන වාසිය ඒකයි. කන පිටට තමයි යන්නේ. මම තව එක ප්‍රශ්නයක් කරන්නම්. ඊට පස්සේ මම ආයේ ඊළඟ කැලේ මම ආයේ කියලා දෙන්නම්. මේකේ ආයේ රිපීට් එකක් යනවා. ඒ රිපීට් එක යනකොට මම ආයේ කියලා දෙන්නම්. මේක බේසිකලි මට ඔයාලට කියන්න ඕනේ එක්ස්ක්ලූෂන් විදිහට. ඒ කියන්නේ අරක නෙමෙයි ඊළඟ එකට යනවා. ඒකද කියලා මේකට බලනවා. ඔයාලට ඕන නම් පුළුවන් මේක එනවාද කියලා මේ වගේ මේක තව පොඩ්ඩක් මේ හරිය කියවලා බලන්න. මෙහෙ නෑ උත්තරේ කීයටවත්. හරිද? මේ බලන්න හොතේල හේනීට කියලානේ තියෙන්නේ. කියන්නේ මේ කියන්නේ මේ ඊළඟ එක්කෙනා ඒ ගැන කතා කරනවා. ඒතර අරයක්ගේ කියන කැලේ ඉවරයි. ආයෙත් අපි මේ කැලේ ගැන මේ ප්‍රශ්නෙට උත්තරේ මේ කැලේ තියෙනවද කියලා ඔරු වෙන්න දෙයක් නැහැ. එහෙම එකක් නැහැ මේ. මේ කැලෙන් ගත්තාම මෙන්න මෙතෙන්ට එනකොටම උත්තරේ වලට හම්බෙලා දෙයි. මේ කැලේට කියවන්නවත් දෙයක් නැහැ. මොකද මේක කියවෙන වෙන එක්කෙනෙක් ගන්නේ. අරය ගැන නෙමෙයි. ඒ හින්දා ඒක ප්‍රශ්නයක්. වෙල්වාදෙන් ප්‍රීමිය ඕසය ප්‍රීමිය ගැන්න මේන් හොඳේ ඔද ඒවතින් පඩන් කර තිය නොනේ නියාවට කියන්න බෑ ප්‍රීමිය ඕසය අචිල් බැච් කරම ප්‍රීමිය ඕසය චිල්ලැට් හැනීට මෝට ගැන මස් ගෙන අනාගතයට වගේ කියන එකක් අනාගතයට නිකන් මෝ කියන එකේ මෝට කියලා කියන්නේ would have been කියන එක වගේ නිකන් අර must have been කියන එක වගේ මෝට සූමෙල්ට සයි එයා අසනීප නිමාඩු ලැංගර පීරවල
ලෙංගර් පීරියඩ් එකක් අසනීප නිමාඩු දාන්න හේතුව වෙන්න පුළුවන් මොකද්ද කියලා යන්නේ. මොකක් වෙන්නද අපි බලමු. Hon manglade stort och uppbackning för sin tillliga kollega. එයාට සපෝට් එකයි යාව නිකන් බෑකප් කරන එකයි යාගේ කලීග් ලගින් ලැබුණේ. ඒක තමයි ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් කියලා මේ උත්තරේ දෙනවා. ඊළඟ උත්තරේ මොකක්ද තියෙන්නේ? Hennes lille krävande mer är henne än hon kunde klara. එයාට කරන්න පුළුවන් වෙනවට වඩා වැඩ එයාගේ ලොක්කා බලාපොරොත්තු වෙනවා. මිය ක්‍රීවන්න කියන්නේ මම මේ වචනේ දීලා තියෙනවා කලින් හොඳේ. ක්‍රීවන්න කියලා කියන්නේ නිකන් බලාපොරොත්තු වෙන එයාට හැකියාවට වඩා හැකියාවට වඩා ලොක්කා බලාපොරොත්තු වෙනවා කියන එක. හුන් කුන්නේ ක්ලා කියන්නේ එයාට කරන්න පුළුවන් වඩා. Hennes lille satte in klar ramme. Hennes lille satte i klar ramme for henne. එයාගේ වැඩවලට එයාගේ ලොක්කා රාම කියලා කියන්නේ මේ නීති රීති. ඒ කියන්නේ එයාගේ වැඩවලට එයා ලොක්කා සීමා හරියට කියලා දුන්නේ. ඒ කියන්නේ ඒතර ඕනකට වඩා වැඩ කරනවා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් තිබ්බොත් ඒක ඕනකට වඩා තමන්ගේම කරගෙන ඒක නහිනවා. එහෙම ඒක එයා කියලා දුන්නේ. ඒ හින්දා තමයි එයාට ස්ට්‍රෙස් උනේ වගේ. එයා ගොඩක් කාලයක් සිව්මෙල්ට් උනේ ඒක. ඉක්ලාරාම ඉනස්ලීල ඒක ඇලපද. එයාගේ ලොක්කා හරියට ක්ලීන් රූල්ස් දුන්නේ. ඒ හින්දා එයාට අමාරුනා මේ සබ්ජෙක්ට් එක මේ ස්ටඩි කරන්න කියලා තමයි කියලා. මේ දිගට වැඩ ගන්න. ඒ හින්දා තමයි සික් ලීව් දාන්න ඕනේ කියලා. දැන් අපි ළඟ අයිඩියා එකක් තියෙනවා මොකක්ද අපි මේ හොයන්න යන්නේ කියලා. නැත්තම් නිකන් අඳුර යත පත ගන්න එකක් තමයි වෙන්නේ. මෙහෙම කරලා මේක අරගෙන යනවා අපි දැන් ටෙක්ස්ට් එකට. මෙන්න මේ ප්‍රීමියම් ඕසෙට මෝට සූමෙල්ට සයි. දැන් මෙන්න මෙයා ගොඩාක් කාලයක් සූමෙල් කරන්න හේතුව තමයි අපෙන් අහන්නේ. අපි දැන් සූමෙල් ගැන තියෙන කැලල මේ යනකොටම හම්බෙනවා මේ Henete tillfälle en med det längre varande sumeli. මේ මෙතනම තියෙන්නේ. එයා කාලයක් සූමෙල් කරන. දැන් මම කියන්නේ මෙතන උත්තරේ තියෙනවා කියලා නෙමෙයි මම කියන්නේ ඒ අපි හොයන කෑල්ල වගේ එකක් මෙතන තියෙනවා. හරි. දැන් අපි දන්නවා මෙන්න මේ කෑල්ල තමයි උත්තරේ ඇත්තේ කියලා. මේ හරියේ උත්තරේ නෑව කියනොත් තමයි මම මේ උඩ කෑල්ල කියන්නේ. ගොඩක් කරලා මම ඊට පොඩ්ඩක් කෑල්ල මේ යට කෑල්ල කියලා තමයි උඩට යන්නේ. يعني මෙතන ඉඳලා මම එනවා මෙහෙට පහලට ඊට පස්සේ තමයි මම මෙතන ඉඳලා ආයෙ උඩහට යන්නේ. හරිද? මෙහෙම තමයි මම යන්නේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම තමයි යන්නේ. නැත්නම් ගොඩක් වෙලා ටෙක්ස්ට් එකේ උත්තරේ තියෙන්නේ මෙහෙ හරියේ. මේකේ නැත්තම් මේකේ. නැති මොනොත් තමයි මම උඩ කෑල්ල කියන්නේ. ෂුවර් නැති මොනොත්. හරිද? Undersiden svømningen fik hun nydelige, da hun var tydelig omkring hendes arbejdsopgave. Ansvarsmål. Han sendte hende også såkaldt få lille kursus. මේ කියන්නේ එයාගේ සික් ලීව් එක අතරතුර එයාට ආබයිසෝප්ගිය පිළිවෙලට තියෙන රූම්ස් මේ කියන්නේ පිළිවෙලට ආබයිසෝප්ගිය කියන්නේ පිළිවෙලට යාව කියලා දුන්නා. යාට ආබයිසෝප්ගිය මොනවද කියලා පැහැදිලි කරලා දෙන්න ලීඩර් කෙනෙක් ආවා. ඒකෙන් ඊට පස්සේ යාව ලීඩර්ෂිප් කෝස් එකට යවුවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් යා අසනීප නිමාඩු දාලා තියෙනකොට දෙයක් තමයි මෙතන කියවෙන්නේ. ඒ කියන්නේ මම අනිවාර්යෙන් මෙතන උඩට යනවා. කියන්නේ මම මේ හැම වෙලේම ඔයාලා කියවන්න බද්දි මේ ඡේදය යට හරියෙන් පටන් ගන්න බෑ. හැම වෙලේම ඡේදය මුලින් පටන් ගන්න. ඒකට නිකන් පොඩි අර්ථයක් දෙනවා මේක. ඡේදයක් ඩිවෙලොප් කරන්නේ අපි අර විභාගයේ රචනාවට ලියනකොටත් අපි කරනවා වගේ ඡේදයක කියවන්නේ එක කරුණක්. ඒක තමයි පැහැදිලි වෙන්නේ. ඒතර මේ ඡේදෙ මැදින් ගියා කියලා ඒ කරුණේ හරියටම පැහැදිලි වෙන්නේ නැහැ. මොකද සමහරවිට ඒකේ අනිත් පැත්තත් ඒ කරුණ ඇතුළේම අනිත් පැත්ත ගහන්න ඕන නම් ඒක ඡේදය අග හරිය තියෙනවා. ඒ හින්දා හුඟක් වෙලාවට ඡේදෙ මුලින් පටන් ගන්න. Manglede stort uppbackning i den nye kollega kan Henite fortælle mellom. Jeg er helt enig, at kollegial sparring er vigtig, fortæller Henite. Jeg havde som sygeplejerske et godt samarbejde mellem mine kolleger. Men
ඒ වුණාට. Jeg savnet noen at spa-mail at mitt arbeid som leder. කවුරුහරි ලොක්කා විදිහට මට උදව් කරන්නත් හිටියේ නෑ කියලා තමයි මෙයා කියන්නේ. ඒකට අසනීපනේ වර්ධව ගැන කියවෙන්නේ නෑ. Pådet hävde hon mal null en. Det whole problem. Det var whole problem. Da hon blev avdelingssykeplejerska. Som avdelingssykeplejerska har man also oss selv en leder. අවඩේලින්ගේ සියප්ලයිස්ක විදිහට තනියෙන් ඉතින් තමන්ගේ ලොක්කා තමන් විදිහටම වැඩ කරනවා. Det är helt centralt. ඒක තමයි main point එක. At den lille tydelig omkring ens arbejdsoppgaver. Det var min lille ikke. ලොක්කා ක්ලියර්ලි කියලා දෙන්න ඕනේ මගේ ජොබ් එකේ මොනවද මට තියෙන්න ඕනේ නියමිත වැඩ කරන්න ඕනේ දේවල් මොනවද කියලා. Therefore fyldte jeg i starten. Jeg skulle stå for det hele. For at leve op til mit ansvar som leder. මට ඒ හින්දා මට ස්ටාර්ට් එකේ තේරුණා හැමදේම මම තනියෙන් කරගන්න ඕනේ ලොක්කා විදියට කියලා. For example, also economy. Opkvalificering är medarbetare. Korta inläggelser. Selvom det faktisk område jeg slet ikke hører under mit ansvarsområde. ඒවා එකක්වත් මං හරියට අහලා තිබුණේ නැහැ කලින්. ඒ හින්දා මට ඒවා ඒ අලුත් දේවල් හරිම ටෆ්. ඒ වගේ අදහසක් තමයි ඔය කැලේ තියෙන්නේ. එහෙම ගත්තාම මේක බලන්නකො. Jeg manglede stort opbakning fra min tidligere kollega. tidligere kollega කියන්නේ කලින් හිටපු අයගෙන් උදව් නැහැ. එහෙම එකක් මේක කියුණාද? නෑ. මේක කියුනේ samarbejde med mine kolleger. Jeg havde som sygeplejere godt samarbejde med dem, men jeg savnet nogen, der spar med at mit arbejde som leder. මට ලොක්කා විදියට වැඩ කරන්න තමයි මට අමාරුනේ. මගේ කොලීග්ස් එක්ක සමාබාධ කරන එක ගැන මේක කියවෙන්නේ නැහැ. Hans Lille skriver mere hende end hun klar. එයාගේ ලොක්කා එයාගෙන් වැඩ බලාපොරොත්තු එයාට පුළුවන්කට වඩා. ඒ වගේ එකක් මේක කියවෙනවද? Therefore følte jeg i starten at jeg skulle stå for det hele alene selv op. Da Lille var tydelig omkring ens arbejdsopgaver. Det var min lille ikke. මගේ ලොක්කා ඒවට මට උදව් කරේ නෑ. මගේ ලොක්කා මට උදව් කරේ නෑ කියලා තමයි මෙතන කියන්නේ. මගේ ලොක්කා මට උදව් කරේ නෑ කියලා මේක කියනවා. දේවා මින් ලීල එක. මම ලොක්කා විදිහට වැඩ කරාට මගේ ලොක්කා මට උදව් කරේ නෑ කියලා තමයි කියන්නේ. එයා තමයි යුනිට් එකේ නර්ස්. ඊට එයාගටත් ඉන්න ලොකු වෙනක මේට්‍රන් කිව්වම අපි මේට්‍රන් එයාට උදව් කරේ නෑ කරන්න ඕනේ දේවල් හරියට කියලා දුන්නේ. ඒ හින්දා තමයි යාට ස්ට්‍රෙස් වුනේ ඒක තමයි කියන්නේ. තුරු මේක බලමු. Hinnes skriver mere Hinnes leder skriver mere end hun kan klar. එයාගේ ලොක්කා ගොඩාක් බලාපොරොත්තු වෙන යාට පුළුවන්කට වඩා. Jeg skulle stå derfor følte jeg i starten jeg skulle stå det hele for at leve op mit ansvar som leder. මේ ඒ හින්දා මට තේරුනේ නම් මේ ඔක්කොම ලොක්කා විදිහට මගේ වගකීම් කියලා. ඊනස් ලීල කියවන්නේ මියෙන් හුන්. ඒක කියවෙන්නේ ලොක්කා බලාපොරොත්තු වෙන යාගෙන් කරන්න ඕන කියලා. එයාට තේරුනේ නිකන් මේ ඔක්කොම මගේ වගකීම් කියලා තමයි කියන්නේ. මේ දැන් අලුතෙන් ජොබ් එක බාරගත්ත එක්කෙනා. Hinnes lille satte ikke clear rammer for hende. ලොක්කා හරියට කියලා දුන්නා නම් මට මෙන්න මේවා තමයි කරන්න තියෙන්නේ මේවා තමයි කරන්න ඕනේ නැති කියලා දුන්නා වැඩ කරන්න ලේසි වෙන්න පුළුවන්. එහෙම කියලා දුන්නේ නැති හින්දා තමයි මෙයා ලේට් වුනේ. ඒක අපිට දැන් මේකෙදි හරියටම කියවෙන්නේ නැහැ. හරිද? මට අර පොඩ තේරෙන නිසා මට තේරෙනවා මේක ඒක තමයි මේ කියන්නේ කියලා. ඒ වුණාට මෙන්න මෙතන තියෙනවා.
ඊළඟ කැලේ මම කිව්වේ මේන් කැලේ තියෙනවා. උන සින් සූමෙලින් fick hun new leader. එයා සිව්මල් කරලා තියෙන වෙලාවේ එයාට වෙන ලීඩර් කෙනෙක් හම්බුණා. There var Thule omkring hennes arbetsuppgifter och ansvars område. අලුත් ලීඩර් ක්ලියර් එයාගේ ජොබ් එකයි එයාගේ ඇන්ස්වා උම්රෝල එක ගැන හරිම ක්ලියර්. එයා ඊට පස්සේ තව කෝස් එකකටත් යවනවා. මේ ෆෝර් වීල්ස් ඔයා කෝස් එකකටත් යනවා. මෙයා කියන්නේ අන්තිමට කියනවා එයා den kursus ville jeg gerne have vel på null silje කලින්ම මට ඒ කෝස් එකට යන්න තිබ්බා. ඒ කියන්නේ එයා දැන් අර අසූමෙල් කරලා ආපු වෙලාවට පස්සේ අලුත් ලීඩර් එයාට උදව් කරා. ඒ හින්දා එයාට අර කෝස් එකට ගිහිල්ලා තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. කලින්ම ගියා නම් අර සූමෙල් කරන්න වෙන්නේ නැහැ වගේ අදහසක් තමයි මේකේ කියවෙන්නේ. එහෙම ගත්තාම උත්තරයට යන්න දෙන්නේ හිනස් ලීඩර් සැට ඉක් ක්ලාරාම. ඇයි ප්‍රීමියෝසෙන් මේන් හේතුව එයා නිමාඩු දාන්න මේන් හේතුව තමයි එයාගේ ලොක්කා එයාට කලින් નિયમિත වැඩ කරන්න ඕනේ සීමාවල් එයාට ලකුණු කරලා දීලා තිබුණේ. දැන් අලුත් එක්කෙනා යාව කෝස් එකට යවුවා ඒ වැඩ කරන්න ඕනි ආපයි සොම්රෝල් කියන්නේ වැඩ කරන්න ඕනි ඒරියා එක එයාට කියලා දුන්නා. ඒ හින්දා එයාට වැඩ කරන්න ලේසි වුණා. කියලා තමයි එයා කියන්නේ. එතකොට සූමෙල් කරන්න හේතුව තමයි මෙන්න මේක. හිනස් ලීඩර් සැට ඉක් ක්ලාරාමයි. කලින් පාර අසනීප වෙන්න මේ කියන්නේ අසනීප නිමාඩු දාන්න හේතුව තමයි යාට ලොක්කා හරියට එයාගේ සීමාව යාට ඇඳලා දුන්නේ නැහැ. ඒ හින්දා එයාව සූමෙල් කරා කියලා තමයි කියන්නේ. ඒතර මම ගත්තා නම් මේක තමයි උත්තරේ ගන්න. මම දන්නේ මේකේ උත්තරේ මේ දෙක හරියද නැද්ද කියලා. අපිට ඕන බලන්න පුළුවන් 1ට B 2ට C. මේක උත්තර ෂීට් එකේ බලමු අන්තිම විදියට. This was 2A. 1ට B 2ට C. හරි. ඒක ඉතින් පොඩ්ඩක් තේරෙන්න ඕනි මම දන්නවා ඒක ටිකක් ටෆ් කියලා අද දවසම ටිකක් ටෆ් කියලා මම දන්න පොඩි වෙලාවක් වැඩිපුරක් තියෙනවා. But still we has to cover it. No excuses. Nothing else we can do except doing what we are doing good and doing what we are doing very hard. So